Recording is on. වීඩියෝ එපා. අයබෝන් සියලු දෙනාටම දැන් අපේ අධ්‍යක්ෂතුමා එනකන් ඔයාලා සියලු දෙනාගේම අස්වැසුම සම්බන්ධව ගැටලු මොනවද කියන එක ඉදිරිපත් කරන්න කියලා කිව්වා අපේ පබා මිස් ඉන්නවා. ඒ වගේම අශ්වී මහත්තයා ඉන්නවා. එතකොට මේ වෙද්දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඒ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවද නැද්ද කියන එක හරියටම තහවුරු කරගන්නට ඕනේ. ඒ නිසා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය නම ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලැබෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න. හෙට ඒ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක සාකච්ඡාවක් තියෙනවා. දැනුවත් කිරීමට අවශ්‍ය නිසා තමයි මේ තොරතුරු සියල්ලම ඉල්ලන්නේ. ඔව් අපිට තොරතුරු ටික ඉදිරිපත් කරන්න එතකන්. මම වැලිමඩ නම දිසානායක දැන්ට මේ තාමත් අපිට මේ 70ට වැඩි අයගේ ඇතුළත් කරන්න පුළුවන්. මට තේරෙන්නේ මොකක්ද දැන් යන්නේ. දැන් මැඩම් ගැටළු විවාහන්න කිව්වා. ඉස්සෙල්ලම අවශ්‍යතාවය කිව්වද? ඇයි ගැටලු ගන්නෙ? ග්‍රාම නිලධාරී සහතිකය ඇතුළත් කරනවද? එහෙම දෙන්නේ නැති ඒවා තියෙනවද? ගැටලු තියෙනවද කියලා දැන් ගන්න. එතකොට ඊට පස්සේ සර් එදා ආවනේ අතන මීටින් එකට එයා ඔක්කොම බැලන්ස් කරලා නෑ ආයෙ මුකුත් කරන්න බෑ. මේ වැඩේ ඉවර වෙන්න ඕන. දැන් ඒක අවුරුදු කෙරෙහි නෑ. හරි පටන් අරන් යන්නකෝ. තොරතුරු දෙන්න කිව්වා. මේ සුබ දවසක් එහෙනම් සියලු දෙනාටම මේ දිස්ත්‍රික්ක 25ම ඉන්නවද? මේ ආදේශීය ලේකම් මම අතිරේක ලේකම් නාලිකා මේ සියලු දෙනාම ඉන්නවද? ප්‍රාලිකාර්ය එයි අනු දෙකක්. එයි කට්ටිය අඩු. ඉතින් දැන් නැති අය හොයාගන්න කොහොමද? ලේඛනයක් ගන්න ඕනේ. මේ පොඩ්ඩක් දිස්ත්‍රික්කේ ඉන්න අය පොඩ්ඩක් දිස්ත්‍රික්කේ නම කියන්නකෝ දිස්ත්‍රික් නිලධාරී ටික මට අඩු ගන්න 25 ඉන්නවද බලන්න. බදුල්ල ඉන්නවා. රත්නපුර ඉන්නවා මැඩම්. රත්නපුර ඉන්නවා. හරි. නුවරඑළිය ඉන්නවා මැඩම්. නුවරඑළිය. කොළඹ ඉන්නවා මැඩම්. කොළඹ හරි. කළුතර ඉන්නවද? කළුතර ඉන්නවද? මහනුවර ඉන්නවා මැඩම්. මහනුවර හරි. දාන්නද? කළුතර ගම්පහ. ගම්පහ ඉන්නවා මැඩම්. හරි. කළුතර ගම්පහ. නුවර ඉන්නවා. එතකොට මාතලේ නුවරඑළිය ඉන්නවනේ. නුවරඑළිය ඉන්නවා මැඩම්. ඊළඟ ගාල්ල මාතර හම්බන්තොට කවුද ඉන්නේ? දෙනම නැද්ද? කවුරු හරි ගෙන්නන්නකො මෙතන නැති අයට ජොයින් වෙන්න කියන්නේ. මේ කියන එක. ඊළඟට කොහෙද? මේ අනිත් දිස්ත්‍රික්ක මොනවද? ට්‍රින්කෝ මැඩම් කෑගල්ල ඉන්නවා. කෑගල්ල ඉන්නවා. කෑගල්ල රත්නපුර හරි. ට්‍රින්කෝ ඉන්නවද? බැටික්ලෝ ඉන්නවා නම් කියන්න. අම්පාර වවුනියා කිලිනොච්චි ජෙෆ්නා
මන්නාරම මුලතිව් කෝ දිස්ත්‍රික් අය නෑනේ කවුරු. බදුල්ල ඉන්නවා. හරි බදුල්ල හරි පුත්තලම මොනරාගල හරි පුත්තලම ඉන්නවා. ඉන්නවා මැඩම්. ඉන්නවා මොණ්ඩාගලත් ඉන්නවා. මොනරාගල ඉන්නවා. வடகிழக்கு மாகாணத்துடைய රුණෑගල ඉන්නවද? டிஸ்ட்ரிக்ட் வடகிழக்கு யாழ்ப்பாணம் வவுனியா மன்னார் கிளிநொச்சி ඔව්. ජස්නා ඉන්නවා. කුල්නෝජි ඉන්නවා. கிளிநொச்சி කුල්නෝජි. ஓகே කුල්නෝජි ඉන්නවා. මැඩම් මාතලෙත් ඉන්නවා. එයාට මයික් එක ඔන් කරන්න විදිහක් නැද්ද? හරි මාතලේ හරි. මැඩම් පොළොන්නරුවත් ඉන්නවා. මැඩම් පොළොන්නරුව ඉන්නවා. අනුරාධපුරේ මාතර ඉන්නවා කියනවා එක හරි. එතකොට අනුරාධපුර නැද්ද? හරි කිලිනොච්චි හරි යාපනයේ හරි திருகோணமலை ට්‍රින්කෝ மன்னார் சென்ட்ரி மன்னார் ඒක බලන්න ඔයා ඉන්න ඕනේ. අම්පාර ඉන්නවා මැඩම්. දැන් අපි දිස්ත්‍රික් නැති අය කවුද කියන්නේ? දිස්ත්‍රික් 25 මතක් වෙන්න ඉපෙස්සෙල්ල. ඒ අඩු දෙක කියන්නේ? ගාල්ල හරි කළුතර හරි ඉන්නවද? අපිට ඒ දෙක ඇහෙන්නේ කවුද? ගාල්ල කළුතර දෙන්න නැහැ. ඊළඟට අනිත් අයගේ නැත්තේ කවුද මේ? බෙටිකුලෝ ගාල්ල ඉන්නවා මැඩම්. ගාල්ල ඉන්නවා. එතකොට කළුතර නැහැ නේද? பெட்டிகுலோ ட்ரிங்கோ வவுனியா மெசேஜ் போடுங்க இருக்கிறார்கள் ப்ளீஸ். மெசேஜ் செட் பாக்ஸில் வந்தால் போடுங்க. உங்களோட மைக் வேலை செய்யாட்டி. இல்லாட்டி எந்த ஃபோனுக்கு மெசேஜ் ஒன்று பண்ணுங்க. இதில் ஜாயின் பண்ணியிருந்தா இருப்பான ட்ரிங்கோ மணி மன்னார் முல்லைத்தீவு வவுனியா මේවට මොකද කරන්නේ? ජෆ්නා ඉන්නවා අම්පාර ඉන්නවා වවුනියා ඉන්නවා. දැන් අනු දෙක රසුවට වෙලා. ඔය හරිද ඇත්තද? ඒ තර ටික නෑනේ නේද? දැන් අර මේ chat box එකේ දාලා තියෙන මම මේ දැන් වවුනියා ඉන්නවා. மன்னார் நீங்க இருக்கிறார்கள் எனக்கு செட் பாக்ஸ்ல போடுங்க இருக்கிறது. மன்னார் ட்ரிங்கோ பெட்டிகுலோ මොකේද මෙයා? මේ මොකද්ද? මම දැන් ඉංජිනේරු කිව්ව ඔයයි මමයි සර් යෝක කතා කරන්න ඕන කියලා ඉස්සෙල්ලා. එන්නද නේද? ඔව් දැන් කමන්නේ සර් කතා කරනවා නම්. මොකද එතන ප්‍රශ්න තියෙනවා ටිකක්. ADB කවුද ඉන්නේ? ADB කවුරු කියලා ADB එන්නේ මේ. ඒක තමයි මම දැන් එයාට කිව්වේ මමයි යෝක යෝජනා කරේ. අපි 3-4 දෙනා කතා කරන්න ඕනේ කියලා.
දුවපන් ඉතින් මැඩම් කෙනෙක් මං කිව්වා මැඩම් එක පිට මම දුවා නිස්පාණේ නෑ මොකද අර දෙන්න ටිකක් ප්‍රශ්න දානවා. ඔයාලට මේ එකේ දෙන්න එක එක ඒවා කියනවා කියලා එකක බලනකොට එකක ටොයිලට්ස්ම තියෙනවා 15ද දාලා. ඊළඟට යාළුවට ડોක්ටර්ට වෙනම ඕවා කරන්න ඕනේ නෑනේ පිස්සුවේ. මේ දැන් අපිට මේ ටැමිල් වලට කවුරුත් ඒක රතන ආශිනී මේ බෑකප් නෑ මෙතන දැන් මේ කළුතර නැහැ ඊළඟට අපිට කවුද ආයේ නැත්තේ මන්නාරම ඉන්නවද එච්චර දඩු දිස්ත්‍රික් අය බොහොම මාරුවෙන් ඒ ටික ගත්තේ හරි වා කියන්න වෙන මේ වීඩියෝ පින්නේ සෑහෙන දැඟලු වනේ මෙතනින් සියලු දෙනාටම සුබ දිනයක් වේවා. මම හිතන්නේ මේ මැඩම් ඔයගොල්ලන්ට දැන් ටිකක් කතා කරන්න ඇති. කතා කරගෙන ඉන්න අය විතරයි ඇහුනේ. හරි මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපි අමතක ක්ෂේත්‍රයක නාලිකාවට සම්බන්ධ වෙනවා. මේ විශේෂයෙන්ම මේ අද මේ රැස්වීම මේක ගත්තේ සියලු දෙනාම දැනුවත් කරන්න. මොකද දැන් විශේෂයෙන්ම වැඩිහිටි දීමකට අදාළව අපි සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මතුවලා තියෙන කාරණා සම්බන්ධයෙන් දැනුවත් කටයුතු අවසන් කරන්න ඕන නිසා දැනුවත් කරන්න මේ රැස්වීම ගත්තේ. මොකද විශේෂයෙන්ම මේ ඊයේ අපිට තිබුණා වර්ල්ඩ් බැංකුව ගත්ත එක සහ WB ගත්ත එක රැස්වීම තිබුණා. එතෙන්දී ඇත්තටම පද්ධතියේ කැටගරිකල් පේමන්ට් වල අපේ පැත්තේ සම්පූර්ණ තහවුරු කර ප්‍රමාණය තියෙන්නේ 25000ක් විතර ප්‍රමාණයක් තිබුණා. ඒ කියන්නේ 2%යි තාම අපේ කැටගරිකල් වල තහවුරු කරලා තියෙන්නේ. එතකොට ඒ කාරණේ කියන එක ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කලින් කිව්වේ අපි ජුලි මාසයේ ඉඳලා සියලු දීමනා ඔක්කොම සිස්ටම් එක හරහා ගෙවන්න නම් අපි කැටගරිකල් ටික තියෙන්න ඕන අපි අවසානයේ අපි රෙකමන්ඩ් කරලා තියෙන්න ඕන ඕගොල්ලෝ. කියන්නේ අපි කියලා අදහස් ගන්නේ දැන් නිලධාරීන් විදිහට. එතකොට ඒ කටයුත්ත වෙලා නැහැ. හැබැයි වෙලා නැති වෙන්න හේතුත් අපි දන්නවා කාරණා. ඒ ප්‍රධානම හේතුව තමයි අපි දෙගොල්ලෝ අතර තියෙන මේ සම්බන්ධයෙන් තියෙන අනවබෝධය. ඒ කියන්නේ හරියට ඇයි මේක කරන්නේ මොකටද කරන්නේ මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි දැන් අපි තාම තීරණාත්මක තැනකට අවිල්ලා තියෙනවා. මොකද IMF එක පැහැදිලිව කියනවා මේ සිස්ටම් එක හරහා ගෙවෙන්න ඕන. එතකොට එහෙනම් අනිවාර්යෙන් කැටගරිකල් පේමන්ට් ටික මේ අපේ නිලධාරීන් අපි වගකීම අරගෙන ඒ ටික නිර්දේශ කරන්න ඕන කියලා. හැබැයි දැන් මේ නිර්දේශ කරද්දී ඔයගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි එකක් තමයි දැනට දැන් ඒ කියන්නේ අපි තැපැල් කාර්යාල හරහා අපේ ලිස්ට් එකෙන් ගෙවන කට්ටියගේ ගැටලුවක් නැහැ. ඒක ඔයගොල්ලෝ විස්තර තියෙන ඔයගොල්ලෝ ඒක රෙකමන්ඩ් කරන්න ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි අස්වැසුම හරහා අස්වැසුමට සිලෙක්ට් වෙච්ච අය ඉන්නවා. විශේෂයෙන් පවුලේ සමහර වැඩිහිටියෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ අය කොහොමද ඔයගොල්ලෝ නිර්දේශ කරන්න කියන එක. මොකද ඒක තමයි අපි ගාව තොරතුරක් නැති වෙන්නත් පුළුවන්. ඒක ඉබේම අස්වැසුම සිස්ටම් එක හරහා ඔටෝ ආපු කට්ටිය. එතකොට ඒක මේ නිර්දේශ කිරීම ඔයගොල්ලන්ට පැහැදිලි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මම දකින විදිහට ඒක තමයි දැනට තියෙන ප්‍රධානතම ගැටලුව. ඒ කියන්නේ කැටගරිකල් එක අපි අප්‍රූව් නොකරන්නේ. හැබැයි ඒකෙදි දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මොකක්ද මේ කැටගරිකල් එකේ අප්‍රූව් කරනවා කියන්නේ කියලා. ඇත්තටම අප්‍රූව් රෙකමන්ඩ් කරනවා කියන්නේ. එතෙන්දී ඇත්තට වෙන්නේ මේ වැඩි අපි ප්‍රධාන වශයෙන්ම අපි කාර්යාල හරහා අපේ මෙතෙක් කල දීමනා ගෙවමින් හිටපු කට්ටිය මේ සහ අන්තිම ආපු කට්ටිය උනත් මෙයා වැඩිහිටි දීමනා ලග්මින් හිටපු කෙනෙක් නම් මෙයා අපේ දීමනා ලග්මින් හිටපු වැඩිහිටියෙක් සහ මෙයා ඇත්තටම දැනට අදාළ වසමක පදිංචි ජීවත්ව සිටින කෙනෙක් කියන එක. එතකොට එතෙන්දී අවසාන වශයෙන් විශේෂයෙන්ම මේ මොකද ඕගොල්ලන්ට ඒක නිර්දේශ කරන්න නම්
සිස්ටම් එකේ හැටියට ඩොකියුමන්ට් එකක් ඕන. ඒතර ඒ ඩොකියුමන්ට් එක තමයි ග්‍රාම නිලධාරී නිර්දේශ කියන්නේ. ඒතර ඒකෙත් ගැටලු මතුවලා තිබිලා දැන් අවසානයේ දැන් අන්තිමටම තියෙන තීරණය තමයි ග්‍රාම නිලධාරී නිර්දේශ කරන්නේ මේ කියන පුද්ගලයා තමන්ගේ වසමේ පදිංචි දැනට ජීවත් වෙලා ඉන්න කෙනෙක් කියන එක. ඒතකොට ඒක තමයි ග්‍රාම නිලධාරී නිර්දේශයෙන් ගන්නෙ. ඒකත් අපි දැනුම් දුන්නා. ඒක ගන්නත් ඕන සම්පූර්ණ එක් පුද්ගලයා වශයෙන් නෙමෙයි ග්‍රාම නිලධාරී වසමටම සියලු දෙනා එකකට ගන්න කියලා. එතකොට අපිට තියෙන්නේ ඒ ડોකියුමන්ට් එක බේස් කරගෙන මේ පුද්ගලයා වැඩිහිටි දීමනක් සුදුසුද කියන එක නිර්දේශ කරන්න විතරයි. හැබැයි ඒකෙත් ඕගොල්ලෝ වැරදියට ගන්න එපා. මේක මේ නිර්දේශ කිරීම කියන එකෙන් ඕගොල්ලෝ වගකීමකට බැඳෙනවා කියලා. ඕගොල්ලෝ වගකීමකට බැඳෙන්නේ දැනට සමාජ ආරක්ෂණ දත්ත පද්ධතිය විසින් තෝරලා තියෙන වැඩිහිටියෙක්ව වැඩිහිටි දීමනාව ලබා දෙන්න සුදුසුයි කියන එක. හැබැයි ඒක නිර්දේශකුත් නෙමෙයි අතර ඒක සහතික කිරීමක් පමණයි. ඒක නිසා ඕගොල්ලෝ මෙන්න මේක දැඩිව තරව හිතේ තියාගන්න මේ ක්ලීමකෙත් එවන්න. මේකෙදි ඕගොල්ලෝ කිසිම අනිව වගකීමකට බැඳෙන්නේ නැහැ. මෙයා මේ නිර්දේශ කිරීම. මොකද දැන් සිස්ටම් එකේ දැනට නිර්දේශ කියන වචනේ තියෙන නිසා තමයි ඒක මේව කරන්නේ. අපි ඒක ඉස්සරහට වෙනස් කරගන්න අවශ්‍ය වුණොත්. නමුත් ඒක බය වෙන්න එපා. ඒකෙන් ඕගොල්ලෝ පුද්ගලික ඔයා ඒකට එහෙම නිර්දේශ කරා කියලා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් වගකීමකට බැඳෙන්නේ නැහැ. වගකීමකට බැඳෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක දැනට තෝරලා තියෙන්නේ සිස්ටම් එක විසින්. ඒතකොට සිස්ටම් එක විසින් තේරුවට පස්සේ ඒක මේ එනුමරේෂන් වෙච්ච එකක් නම් ඒ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා තමයි සිස්ටම් එකේ තේරලා තියෙන්නේ. එතකොට එහෙම තේරිච්ච එකට අදාළව ඕගොල්ලන්ට පෞද්ගලික වගකීමක් එන්නේ නැහැ. ඒ වගේම එහෙම තේරිච්චයත් ඔයගොල්ලෝ දන්න 2023 දත්ත මත තමයි දැනට තියෙන ඒවා මේ දැන් තේරිච්ච ටිකේ තියෙන්නේ. එතකොට අපි අර දැන් ඒක තහවුරු කරගන්නේ මොකද්ද? මේ පුද්ගලයා තවමත් ජීවත් වෙලා ඉන්නවා කියන එක විතරයි. 70ට වැඩි කියන එකත් එතන තියෙනවා. නමුත් ඒකත් වැදගත් වෙනවා. මොකද සමහර සිස්ටම් එකේ එන්ටර් කරපු data මත තමයි මේ සිස්ටම් එකේ තීරණ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට සමහරක් විට උතන තියෙන්න පුළුවන්. දැනටත් 70 ඒ කියන්නේ 70 නැති වෙන අය ඉන්නත් පුළුවන් ඒවා. සුළු ප්‍රමාණයක් වුණත් එහෙම තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ වයස වැරදිලා මේ සිස්ටම් එකේ කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාව අහු වෙනවා. ඊට පස්සේ සමහරක් විට මේ වෙනකොටත් මේ අය මිය ගිහිල්ලා තියෙන්න පුළුවන්. වසමේ පදිංචි වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අන්න එහෙම කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාව අහු වෙනවා ග්‍රාම නිලධාරී. මොකද අපි ග්‍රාම නිලධාරියකින් ගන්නවනේ මේ කෙනා මගේ වසමේ පදිංචි 70ට වැඩි කෙනෙක් කියලා. එතකොට ඒක නිසා මේ ඒ කාරණා ටික තහවුරු වෙලා ග්‍රාම නිලධාරියෙන් අපි ගන්නෙත් සහතිකයක් විතරයි. ග්‍රාම නිලධාරී ඇප්ලිකේෂන් එකෙත් ඇත්තේ උඩ නිර්දේශය කියලා මම හිතන්නේ වැරදිලා තියෙන. නමුත් ඒකෙන් නිර්දේශය කියලා කිව්වට අපි ග්‍රාම නිලධාරියෙන් ගන්නෙ මෙයාව මේ වැඩිහිටි දීමනාව දෙන්න කියලාවත් අස්වැසුම දෙන්න කියලාවත් එහෙම නිර්දේශයක් නෙමෙයි. සහතිකයක්. මොකද්ද? මෙයා මේ වශයෙන් පදිංචි වෙලා ඉන්නේ 70ට වැඩිහිටියෙක් කියලා විතරයි. ඒතකොට ග්‍රාම නිලධාරී දෙනවා නම් ඒකේ මෙන්න මේ කෙනා මගේ වශයෙන් පදිංචිත් නෑ 70ට වැඩි අඩු කෙනෙක් එහෙම කියලා. ඒතකොට ඕගොල්ලෝ ඒක බලලා ඒක සිස්ටම් එකෙන් ඕගොල්ලෝ ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරනකොට ඒක බලලා ඉවරලා ඒක නිර්දේශ කරන්න අවශ්‍ය නැහැ. එතකොට හැබැයි මම කියන්නේ එහෙම තියෙන ප්‍රශ්න ඉතාම සුළු ප්‍රමාණයක් තියෙයි. හැබැයි ඕගොල්ලෝ නිතරම ඕගොල්ලෝ නිර්දේශය දෙන්නේ කාරණා දෙකක් මත පදනම් වෙලා. මොකක්ද? එකක් තමයි සිස්ටම් එකෙන් තමයි මේ කට්ටියව තෝරලා තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ මේ කෙනා වැඩි ආදායම්ලාභී කෙනෙක්. මෙයාට කාර් එකක් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. මෙයා නුසුසු කෙනෙක් කියන එක ඕගොල්ලන් වගකීම අයිති කෙනෙක් නෙමෙයි. ඒක සිස්ටම් එකෙන් තේරලා තියෙනවා. ඒතර සිස්ටම් එකෙන් තේරෙන්නේ එන්ටර් කරපු දත්ත මත. මොකද ඒ දත්තත් දැනට තේරෙන්නේ 2023 එන්ටර් කරපු දත්ත මත තමයි දැනට තේරලා තියෙන්නේ. ඒක මේ සැරේ රීසර්ටිෆිකේෂන් එකෙන් පස්සේ ඒවා වෙනස් වෙනවා. ඒක නිසා දැනට ඕගොල්ලෝ දෙන්න ඕන දැනට තියෙන දත්ත වලට සිස්ටම් එක මත පදනම් වෙලා විතරයි. ඒක ආයි කාරණා දෙකක්. එකක් සිස්ටම් එක පදනම් වෙලා තමයි තේරෙනා කියන එක ගන්න. දෙවෙනි පාර එක පෙරනවා ග්‍රාමීකර විසින් කියනවා මෙහෙම තේරුණ කෙනෙකුත් මේ වශයෙන් පදිංචි නැහැ, මිය ගිහිල්ලා වයස වැරදි කියලා එහෙම කිව්වොත් අන්න ඒ ටික ෆිල්ටර් වෙලා ඒ ටික නැතුව ඊටු ටික තමයි ඕගොල්ලෝ යන්නේ. ඒක ඕගොල්ලන්ට තේරෙනවා මේක මේ ෆිල්ටර් වෙලා එහෙම නැත්නම් වැරදි තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඕගොල්ලන්ට පුද්ගලිකව කිසිම වගකීමක් එන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේක කරන්න කොහෙන්ද නියෝගය එන්නේ කියලා. ඒක මේ අපි දැන් තිබ්බ සාකච්ඡා සියල්ල පදනම් වෙලා සහ දැන් මේ ලබා දෙන උපදෙස් පදනම් කරගෙන ඕගොල්ලන්ට දැන් අදම ලියුමක් එවනවා. ඒකට ඒ ලියුමේදී ඕගොල්ලන්ට පැහැදිලි මේ කාරණා ටික කියලා අපි සියලු දෙනා දැනුවත් කරලා ඒක කරන්න. ඒක නිසා අද ඉඳලා මේ වැඩේ කරන්න ඕනි. හැබැයි දැන් එහෙම කරන්න ගියාට පස්සේ ඕගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්න දෙකක් එනවා. එකක් තමයි ඕගොල්ලන්ට අනිත් එක තමයි මේ මතක තියාගන්න මේ දැන් අපි මේ කැටගරිකල් එකට ඕගොල්ලෝ නිර්දේශ කරන්නේ
දැනට තියෙන සිස්ටම් එක මත පදනම්ව අලුත් රීසර්ටිෆිකේෂන් ඇවිල්ලා අලුත් ලිස්ට් එක එළියට ආපු එක නෙමෙයි. දැනට තියෙන එක. එතකොට මේ වැරදි අඩුපාඩු සහ නුසුසුවා ඉන්නවා නම් ඒක ඕගොල්ලන්ගේ වගකීමක් නෙමෙයි. මේක බාර ගන්න අවස්ථාවයකුත් නැහැ. ඒක WBB ගේ වගකීමක්. එතකොට දැන් ඕගොල්ලන්ට කැටගොරිකල් අප්‍රූව් කරන්න නිර්දේශ කරන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලන්ට ග්‍රාම නිලධාරිගේ නිර්දේශ කරලා අර පොදු ලිස්ට් එක ඇවිල්ලා නැත්තම්. මොකද මම මේ කතා කරන්නේ පොදු කාරණේ. මොකද මම දන්නවා මේ වෙනකොට සමහර ඩිවිෂන් වල ග්‍රාම නිලධාරි වෙන වෙනම පුද්ගලිකව මේ ඇප්ලිකේෂන් එක දීලා විස්තර අරගෙන සමහරු ෆෝන් එකෙන් සියල්ලම දාලා ඉවර කරපු ඩිවිෂන් තියෙනවා. මම ඒක දන්නවා. හැබැයි මම මේ කතා කරන්නේ ලංකාවටම දාලව. කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳන්න ඕන නිසා. ඒක නිසා දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න පුළුවන් වෙන්නේ ග්‍රාම නිලධාරි මේ නිර්දේශය දෙන්නේ නැහැ කියන එක. ඒතර මම දන්නවා එතකොට මේ වගේ කාගේ හරි කොහේ හරි වසමක ඩිවිෂන් එකක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න. ඒක ඕනනම් මේ chat එකේම දාන්න ඩිවිෂන් එක දාලා ඩිවිෂන් එකේ ග්‍රාම නිලධාරි මේ නිර්දේශය දෙන්නේ නැහැ කියලා. එතකොට ඒකට අදාළ උත්තරේ අපි කියන්න. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි ග්‍රාම නිලධාරි අපි නිර්දේශ කරලා ග්‍රාම නිලධාරිගේ සහතිකය. ඒ සහතිකය දුන්නා වුණත් ඊළඟට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ට මේක සිස්ටම් එකට එන්ටර් කරගන්න බැරි එක. එන්ටර් කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ ඒකටත් හේතු තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ට තාක්ෂණික පහසුකම් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට වෙලාව නැහැ. ඔය වගේ ඕගොල්ලන්ගේ මොන හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්න කියලාට මොකද ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එහෙම තියෙන මේ කට්ටිය අනිත් අය පොඩ්ඩක් මියුට් කරගන්න. නැත්නම් සද්දෙත් එක අනිත් අය ඇහෙන්නේ. සියලු දෙනාම මේ මියුට් කරගන්න නැත්නම් අනිත් අයට ඇහෙන්නේ නැහැ. எல்லாரும் ஒருக்கா மியூட் பண்ணி கொள்ளுங்க. இல்லைன்னா சார் கதைக்கிறது விளங்காது உங்களுக்கு. ஓகே. එතකොට ඕගොල්ලෝ දැන් සිස්ටම් එකට මේ ටික ડોකියුමන්ට් එක ස්කෑන් කරලා අප්ලෝඩ් කරලා ඔය රෙකමෙන්ඩේෂන් එක දෙනකොට ඕගොල්ලන්ට ප්‍රධාන ප්‍රශ්නේ දන්න විදිහට කාලය කියන එක. ඒතකොට ඒ පළවෙනි දේ තමයි ග්‍රාම නිලධාරි නිර්දේශ දෙන එක. එහෙම එන ඒවත් එන්ටර් කරගන්න බැරි වෙයි කාලය පිළිබඳ. හැබැයි මතක තියාගන්න දැන් එන දේවල් ටික තමන්ගේ පුළුවන් කාලයෙන් මේක එන්ටර් කරන්න ඕනේ. හැබැයි ඒ හැමෝටම වෙනස් එක එක්කෙනාට යන කාලේ වෙනස්. ඒ කියන්නේ තියෙන ඒක වෙනස් වෙනවා. තියෙන තමන්ට තියෙන ඇප්ලිකේෂන් ප්‍රමාණය සහ අනිත් හේතුගත වෙනස් වෙනවා. හැබැයි අපි පොදු කාල සීමාවක් දෙනවා. මෙන්න මේ කාලෙදි මේ ටික එන්ටර් කරලා ඉවර වෙන්න ඕන කියලා. හැබැයි ඒ වගේම තමයි එක එක්කෙනා අපි අද දවසේ තියෙන සම්පූර්ණ විස්තර ටික ගන්නවා මේ රැස්වීම පස්සේ එවනවා මේ WhatsApp එකේ Google form එකක් එවනවා දැන්ට ඕගොල්ලන්ගේ තියෙන තත්ත්වය. හැබැයි ඒක අද ඉඳලා අනිවාර්යෙන් දැන් අද සිකුරාදා හැම සිකුරාදාම අපි නේද සතියට අනිවාර්යෙන් ප්‍රෝග්‍රස් එක බලනවා. නැත්නම් ඕගොල්ලෝ සමහරු එහෙම නෙමෙයි හැමෝටම නෙමෙයි කියන්නේ සමහර අය කිසි දෙයක් නොකර අන්තිම මොහොත වෙනකම් ඉන්නවා. අපි ඇඟිල්ලෙන් යනලා ඔක්කොම අහනකම්. ඊට පස්සේ තමයි ප්‍රශ්න කියන්නේ. අරගයි මේකයි හේතු කියලා. එහෙම කියන්න බෑ. අනිවාර්යෙන් අදට තියෙන තත්ත්වය ගන්න ඊළඟ සතියේ අනිවාර්යෙන් බලනවා ඕගොල්ලෝගේ ප්‍රෝග්‍රස් එකක් තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ මේ වැඩේ ප්‍රමුඛතම කාර්යයක්. අනිත් සියලු වැඩ ඒක නිසා මේක ප්‍රමුඛතම කාර්යයක්. අනිත් සියලු වැඩ මේව කරලා මේ වැඩේ කරන්න ඕන. එහෙම කරද්දිත් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ මොනවද කියලා කියන්න. මම හිතන්නේ එක එක්කෙනා කියනකොට ගෲප් එකේ දාන්න දැන්ට තියෙන ප්‍රශ්නේ වෙනම විශේෂ ප්‍රශ්න තියෙනවා නම් ඒකයි. හැබැයි ඒ වගේම මතක තියාගන්න මම හිතනවා මෙතන ඉන්නවා දිස්ත්‍රික් නිලධාරීන් ඉන්නවා. මතක තියාගන්න දිස්ත්‍රික් අපි ප්‍රගතිය ඉස්සෙල්ලා ගන්න දිස්ත්‍රික් නිලධාරියෙක්. දිස්ත්‍රික් නිලධාරී වැඩේ තියෙන මේක සම්බන්ධීකරණය කරන්න ඕන, දැනුවත් කරන්න ඕන, මොනවා හරි ප්‍රශ්න තියෙනවා මුලින් විසඳන්න ඕන අපි නෙමෙයි දිස්ත්‍රික් නිලධාරී. කරුණාකරලා ප්‍රශ්න තියෙන ඒවා එකපාරට ඩිරෙක්ට් ගේන්න එපා අපි ගාවට. මම කියලා තියෙන නිතරම ප්‍රශ්න තියෙනවා මුලින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වසමේන ප්‍රශ්නේ විසඳන්න තමයි වසම අදාළ ප්‍රශ්න විසඳන්න තමයි ප්‍රාදේශීය කොට්ටාසේ නිලධාරියෙක් ඉන්නේ. කොට්ටාසේ නිලධාරියට බැරි නම් ඒක දිස්ත්‍රික් කියලා ගේන්න. දිස්ත්‍රික්කෙන් බැරි නම් තමයි අපිට ගේන්න එකපාර වටෙන් එහෙම එන්න එපා. ඒ හරියට ක්‍රමවේදය අනුගමනය කරන්න. ඒවට එහෙම උත්තර දෙන්න බැරි නම් අපි උත්තර හදලා දෙන්න. හැබැයි ප්‍රශ්න ඔක්කොම කියලා වැඩේ මේව කරන්න එපා. පළවෙනි දේ වැඩේ අවසන් කරන්නයි ඕන. ඒ නිසා ඔය කියන කාරණා මත පදනම් වෙලා අපි මේ වැඩේ කරමු. දවසයි කාල සීමාව කියලා ඊට පස්සේ අපි කතා කරලා දෙන්නම්. එහෙනම් මම අපේ මේ නාලිකා මෙරන්ට අවස්ථාව දෙනවා. ඔයගොල්ලන්ට කතා කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙනවා කියන්නේ දැනටත් ප්‍රශ්න තියෙනවා නම් ගෲප් එකට දාන්න. එහෙනම් මම හිතන්නේ මේ අදක් කියන්නේ හරි එහෙනම් මේ අශ්විනි විශ්ව අවස්ථාව දෙන්නම් මේ ද්‍රවිඩ මාධ්‍යෙන්. அனைவருக்கும் வணக்கம்.
என்னன்னு சொன்னா இன்றைக்கு நம்மட முதியோர்களுக்கான தேசிய செயலகத்தில் டிரெக்டர் சாராலையும் மேலதிக செயலாளர் நாளிகா மேடமும் வந்து இன்றைக்கு உங்களுக்கு அந்த மீட்டிங் எடுத்திருக்காங்க. என்னதுக்குன்னு சொன்னா உங்களுக்கு எல்லாருக்கும் தெரியும் ஜூலை மாசத்துல இருந்து கொடுப்பனவு செய்வதற்கான நடவடிக்கைகள் எல்லாமே வந்து உங்களால முன்வைக்க வேண்டியவன்னு சொல்லியிருந்தவங்க என்னோட வங்கிக்கு இப்ப வந்து உடனடியாக IMF மூலமும் சொல்லியிருக்கிறாங்க இந்த கொடுப்பனவு போஸ்ட் ஆஃபீஸ்ல நிப்பாட்டி அதுக்கான எல்லா நடவடிக்கைகளையும் எடுக்க சொல்லி நீங்க உங்களுக்கு வந்து இது வந்து அஸ்பெஷல் ஊடாக கொடுப்பனவு செய்யற நேரத்துல வந்து உங்களுக்கு இது வந்து பிரச்சனையா இருக்கிறது இது போஸ்ட் ஆஃபீஸ் ஊடாக முதியோர் கொடுப்பனவு பெற்று வருகிறவங்கள்ட்ட வந்து அவங்க இப்ப இங்க வசிக்கிறாங்க அவங்க அந்த உங்களோட அந்த கிராம சேவக பிரிவிலேயே இருக்கிறாங்களான்னு சொல்லி அவங்க உயிரோடு இருக்கிறாங்களான்னு சொல்லி முதல்ல உங்களுக்கு கிராம சேவகர் தான் வந்து உங்களுக்கு சிபாரிசு செய்யணும் அந்த அதுல வந்து எந்தவித பொறுப்பும் உங்களுக்கு இருக்காது இது நேரத்துக்கு எங்களுக்கு தெரிவு செய்யப்பட்டதால 2023 சிஸ்டத்துல இருக்கிறவங்களே தான் 70 வயதினை பூர்த்தி செய்தவங்க அவங்க உயிரோட அவங்களோட அந்த அந்த பிரிவிலேயே இருக்கிறாங்கன்னு சொல்லி கிராம சேவகர் அதுல வந்து சிபாரிசு செய்யணும் அது வந்து சிஸ்டத்திலேயே இருக்கிறவங்க தான் அடுத்தது இதுல முதலாவது செய்ய வேண்டியது வந்து சிஸ்டத்துல தெரிவு செய்யப்பட்டவங்க அவங்க என்டர் பண்ணியிருக்கிற தரவுகளுக்கு அமைய அவங்க இப்போது அங்க இருக்கிறாங்கன்றது பரிசீலனை செய்யப்படணும் அடுத்தது கிராம சேவகரால் வழங்கப்படுற அறிக்கையில வந்து ஏதாவது உங்களுக்கு பிரச்சனைகள் இருக்குமென்னு சொல்லி சொன்னா அது குறித்து நீங்க எங்களுக்கு அறிவிக்கலாம் அது அறிவிக்கிறதும் வந்து நீங்க டிரெக்டா இங்க எங்களுக்கு டிரெக்டா அறிவிக்க வேணாம் அடுத்தது உங்களுக்கான மாவட்ட உத்தியோகத்தர் இருக்கிறாங்க மாவட்ட உத்தியோகத்தர் மூலம் அந்த பிரச்சனையை தீர்வு காணலான்னு சொன்னா மட்டும் இப்ப எங்களுக்கு நீங்க அறிவிக்கலாம் அது மட்டும் இல்ல இன்றைக்கு ஒரு கூகுள் ஷீட் போடுவோம் அந்த கூகுள் ஷீட்டை நீங்க இன்றைக்கு அப்டேட் பண்ணணும் இன்றைக்கே நீங்க அப்டேட் பண்ணி உங்களுக்கு இருக்கிற அந்த உங்களோட முன்னேற்றத்தை வந்து நாங்க இன்றைக்கு பார்க்கணும் அதை போல ஒவ்வொரு கிழமையும் வெள்ளிக்கிழமையில உங்களோட முன்னேற்றத்தை நாங்க பார்ப்போம் இது குறித்து எதுவும் பிரச்சனை இருக்குன்னு சொன்னா நீங்க சப்ஜெக்ட் என்னோடனாலும் சரி நீங்க கண்டெக்ட் பண்ணி கேட்கலாம் சரியா එහෙනම් මං හිතන්නේ මේ අධ්‍යක්ෂතුමා කියපු මමත් කියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළවෙනියටම මං හිතන්නේ මේ ඊයේ දවසේ වර්ල්ඩ් බැංක් එකේ නියෝජිතයෝ ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ කණ්ඩායම අපේ අධ්‍යක්ෂතුමා ඒ වගේම තව හිටියා මේ වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් එක මේ සියලු දෙනාම එකතු වෙලා ඊයේ සාකච්ඡාවක් කළා මේ ඔයාලගේ පේමන්ට් සම්බන්ධයෙන් එතකොට මේ වෙනකොට කොහොමද මේ සෝෂල් රෙජිස්ට්‍රි එකනේ මේ ඇතුල් කරන්නේ ඒකේ තියෙන ප්‍රගතිය ගැන. ඇත්තටම මම හිතන්නේ එතෙන්දී ඔයාලගේ අධ්‍යක්ෂතුමයි අපේ ලේකම්තුමා දෙන්නම අපහසුතාවයට පත් වුණා. මොකද අපේ තිබ්බ ප්‍රගතිය ඊටාම අඩු මට්ටමක තමයි තිබ්බේ. ඒ නිසා තමයි මේකට දිනවකවානු දාලා මේ වෙනකොට ලෑස්ති කළා. සියලු දෙනාම එකතු වෙලා තීරණය කළා. පළවෙනි එක තමයි මම හිතන්නේ ඔයාලා තැපැල් කාර්යාල මගින් මේ වෙනකොට ගෙවන ලක්ෂ 2ක ආසන්න ප්‍රමාණයක ලිස්ට් එකක් තියෙනවා. එහෙම නේද? ඔව් 2 ලක්ෂ ගානක ලිස්ට් එකක් තියෙනවා. මේක අපි දැන් මාස ගණනාවක් තිස්සේ කියනවා මේක සෝෂල් මේ අපි මේ ටික නම් එන්ටර් කරන්න ඕනේ කියන එක. ඒකෙත් තිබ්බේ ටිකක් අඩු මේ හරිනම් මම හිතන්නේ දැන් මාස ගාන ගොඩක් ගිහිල්ලා නිසා එකක් තමයි මේ ටික ඔක්කොම අපි හිතුවා අඩුම තරමේ 90 ගණනක්වත් තියෙයි කියන එක. නමුත් ඒක තිබ්බෙත් ඉතා ගොඩක් අඩුයි. 80 කියන්නේ 20%ක්ම අඩුවෙන් තමයි තිබ්බේ. හැබැයි කියන්න ඕන අර අධ්‍යක්ෂතුමා කිව්වා වගේම සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මේ වෙනකොට සියල්ලම සම්පූර්ණ කරලා තිබ්බා. ගොඩක් අයගේ අඩුපාඩු තමයි මේක සමස්තයක් විදිහට ගන්නකොට 80%ක විතර වගේ ප්‍රමාණයක් තමයි තිබ්බේ. එතකොට මේ තැපැල් කාර්යාල මගින් ගන්නා ලයිස්තුව රෙජිස්ටර් මේ ලියාපදිංචි එන්ටර් කරන එකට මෙතෙන්දි දුන්නේ සති 2ක කාලයක්. මම හිතන්නේ සියලු දෙනාම අහගෙන ඉන්න අපේ විශේෂයෙන්ම දිස්ත්‍රික් නිලධාරි ටික අද ඉඳන් සති 2ක් යනකොට මේක එන්ටර් කරලා ඉවර වෙන්න ඕනේ. ඒක තමයි අපිට දුන්න ටාගට් එක. ඊළඟට මම හිතන්නේ අධ්‍යක්ෂතුමා පැහැදිලි කරා කොහොමද කරන්න කියන එක. ඔයාලා මේ සති දෙකත් ඊළඟට මේ වෙනකොට දෙකට ඔයාලා අනිත් අය සද්ද කරන්න එපා. හොඳේ. එතකොට ඇහෙනව අඩුයිනේ. මේ අපිට මේක කරන්න බෑද? ඊළඟට අපි දැනට තැපැල් කාර්යාල වලින් ගෙවන ලක්ෂ 2යි ඊළඟට වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් එක මගින් අපිට මේ සිස්ටම් එකෙන් ගෙවන ලක්ෂ 6යි ගානයි මේ දෙකේම එකතුව
අපි අර අධ්‍යක්ෂතුමා කිව්වා වගේම ග්‍රාම නිලධාරී සහතිකයෙන් මෙයාලා වයස අවුරුදු 70ට වැඩි බවත් ඒ වගේම මේ වෙනකොට ජීවත්ව ඉන්න බවටත් අපි සහතිකයක් දීලා මේ ටික අපි සහතික කරන්න ඕනේ. ඒක කරන්න අපිට තිබුණේ මාස 2ක කාල සීමාවක්. ඒ කියන්නේ ජූලි ඉවරුනහම අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ වැඩේ සියල්ලම සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනේ. එතකොට මේක දැන් මිනිස්ට්‍රිය මේ වෙනකොට ලියුම හැදෙනවා. අධ්‍යක්ෂතුමාට ඒ ලියුම තව පැයකින් විතර එවනවා. ඒකත් දාලම ඔයාලට එවන ලියුම අධ්‍යක්ෂතුමා එවයි මේ දිනපතානුත් එක්ක. අනේ කරුණාකරලා අනිත් අය සද්ද කරන්න එපා හොඳේ. එතකොට ඊළඟට මේක දැන් ඔය ටික තමයි මට කියන්න තියෙන එකක්. ඒ ටික තමයි தயவு செஞ்சு நீங்க மியூட் பண்ணி கொள்றீங்களா? நீங்க கதைக்கிறது மட்டும்தான் விளங்குது இங்க. ஏனென்றா மேடம் கதைச்சு கொண்டிருக்கிறா, மேடம் கதைக்கிறது யாருக்குமே விளங்குது இல்ல. ப்ளீஸ் ஒரு மியூட் பண்ணி கொள்ளுங்க. ඊළඟට සතිපතා ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එක දෙනකොට අපේ කවුද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අය වෙනම ප්‍රෝග්‍රස් එක එවන්න. නමුත් මම බලාපොරොත්තු වෙනවා හැම සිකුරාදාම 3 වෙනකොට දිස්ත්‍රික් නිලධාරීන් තමන්ගේ දිස්ත්‍රික්කයේ තුල ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සියල්ලගේම එකතුව ප්‍රගතිය විදිහට අපිට කොළ 25යි මේ අධ්‍යක්ෂතුමා අමාත්‍යාංශයට එවන්න. මොකද මේක අමාත්‍යාංශ ලේකම්තුමා පෞද්ගලිකවම නිරීක්ෂණ බලනවා මේ ටික කොහොමද වෙන්නේ කියන එක. ඒ නිසා දිස්ත්‍රික් නිලධාරී අනිවාර්යයෙන්ම සිකුරාදා හවස 3 වෙනකොට ප්‍රෝග්‍රස් එක තමන්ගේ දිස්ත්‍රික්කයට එකතු කරලා එවන්න. ඔය කරුණු තුන තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඒත් එක්කම මේ දැන් මේ දෙමළ මාධ්‍ය කිව්වට පස්සේ ප්‍රශ්න තියෙන අය අහන්න. හැබැයි සියලු දෙනාම ඇහුම්කන් දෙන්න. එක ප්‍රශ්නේ දෙතුන් පාර අහන්න එපා. එක ප්‍රශ්නේ අහුවාම උත්තරේ කිව්වහම අපිට ඉවර කරගන්න පුළුවන් විදිහට ඒ ටික කතා කරන්න. தயவு செய்து மியூட் பண்ணி கொள்ளுங்க. ஏன்னு சொன்னா உங்களுக்கு ஒரு திரும்பி திரும்பி சொல்லி கொண்டிருக்கிறாங்க மியூட் பண்ண சொல்லி. அதெல்லாம் மியூட் பண்ணுங்க. அடுத்தது என்னன்னு சொல்லி சொன்னா நேற்றைய தினம் வேர்ல்ட் பேங்காலையும் WBB டிரெக்டர் செக்ரட்டரி சார் எல்லாராலையும் வந்து ஒரு கலந்துரையாடல் நடந்தது. அதுல வந்து உண்மையிலேயே பெற்றோர்களுக்கான தேசிய செயலகத்தால் வந்து அந்த முன்னேற்றம் வந்து சரியான குறைவா இருக்குதுன்னு சொல்லித்தான் நம்ம சொன்னவங்க. அதுக்கு காரணம் வந்து என்னன்னா போஸ்ட் ஆபீஸ் மூலம் 2 லட்சத்துக்கு மேல முதியோர்களுக்கு வந்து அந்த முதியோர் கொடுப்பனவு கொடுக்கின்ற போதிலும் அவங்கள வந்து உங்களுக்கு என்ட பண்ணுங்கன்னு சொல்லி உங்களுக்கு காலம் கொடுத்துருவாங்க. அந்த ஜூலை மாசத்துக்குள்ள என்ட பண்ண சொல்லி. ஆனா இது வரைக்கும் எந்தவித என்ட பண்ணியும் முடியல. அதுக்கான காரணம் வந்து இப்ப 180% தான் அது என்ட பண்ணிப்பட்டிருக்கு. மிச்சம் 20% என்ட பண்ணிப்பட இல்ல. உங்களுக்கு இடையில இருந்து ஒரு 2 கிழமை உங்களுக்கு டைம் தராங்க. அதை வந்து நீங்க முதல்லயே என்ட பண்ணி முடிவு வைக்கணும். அடுத்தது இந்த 2 லட்சத்தோடு சேர்த்து 6 லட்சம் பயனாளிகள் அந்த WBBயால பயன்பெறவங்களையும் வந்து செப்டம்பர் மாசம் 30 2 மாதம் தந்திருக்காங்க. செப்டம்பர் மாதம் 30 அனைத்தும் உங்களால வந்து செய்து முடிச்சிருக்கணும். இதுக்கான முழு பொறுப்பும் வந்து மாவட்ட உத்தியோகத்தர்களுக்கு தான் இந்த பொறுப்பு இருக்குது. ஒவ்வொரு கிழமையிலையும் வெள்ளிக்கிழமையில 3 மணிக்கு உங்களோட பிரதேச செயலகங்கள்ல இருக்கிற எல்லாரும் இந்த தகவல்களையும் பெற்று நீங்க மாவட்ட உத்தியோகத்தர்கள் வந்து எங்களுக்கு கட்டாயம் நீங்க அனுப்பி வைக்கணும். இதைத்தான் எங்களோட மேலதிக செயலாளர் நாளிகா மேடம் சொன்னாங்க. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ කියපු කාරණය පැහැදිලි ඇති. අපි මෙහෙම කරමු පොඩ්ඩක් දිස්ත්‍රික් නිලධාරීන් මම හිතනවා දිස්ත්‍රික් නිලධාරීන් සියලු දෙනාම ඇති කියලා. දිස්ත්‍රික් නිලධාරීන් මෙන්න මේ මම වෙනම මේ ඕන විස්තර ටික ගන්න කලින් දැනට දෙන්න ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ මම දන්න ගොඩක් කට්ටිය මේ වෙනකොට ගොඩක් එන්ටර් කරලත් ඔක්කොම කරලා ඉවරයි. නමුත් කාරණා දෙක එකක් මේ රීසර්ටිෆිකේෂන් ගැන ඔයගොල්ලෝ වරි වෙන්න එපා. ඒක වෙන වැඩක්. මේ කතා කරන්නේ රීසර්ටිෆිකේෂන් කතන්දරේ එක නෙමෙයි. අපි දැනට ගෙවන කියන්නේ අපි සම්පූර්ණ ගෙවන කට්ටිය කැටගරි ප්‍රධාන දෙකයිනේ. අපි දැන් ඇත්තටම අස්වැසුම හරහා ගෙවනවා කිව්වට ඒක ඔයගොල්ලෝ පටල ගන්න එපා. නිවැරදි කරන්න. අස්වැසුම හරහා ගෙවුවා කිව්වට අපි අස්වැසුම හරහා ගෙවන්නේ දැනට සිස්ටම් එක හරහා නෙමෙයි. ඒක අස්වැසුම සිස්ටම් එකෙන් අපි ඔය 70 data list එක එළියට අරගෙන ඒක වෙනම මේ ස්ලිප් ක්‍රමයට
දියවලයි කරන්නේ. ඒ කියන්නේ එහෙන් යවුවට අර සිස්ටම් එකකින් එක මේකකින් නෙමෙයි. ඒක නිසා දැන් මේ කරන්න හදන්නේ ඒ ඔක්කොම ටික සිස්ටම් එකට දාන එක තමයි කරන්නේ. ඒතකොට ඒක තමයි ඇත්තටම දැන් අපි මේ මාසේ කරන්න තිබුණේ. නමුත් දැන් ඒක ඔයගොල්ලෝ දාලා නැති නිසා සහ ප්‍රායෝගික ප්‍රශ්න නිසා දාන්න බැරි වුණ නිසා තමයි දැන් ඒකට තව කල් දුන්නේ. එතකොට ඒ කාරණේ තමයි එතකොට දැන් ග්‍රාම නිලධාරීන් ඔය නිර්දේශය නොදෙන එක. එතකොට දැනටත් ග්‍රාම නිලධාරී නිර්දේශ නොදෙනවා නම් අන්න ඒ ටික මෙහෙම කරන්න දිස්ත්‍රික් නිලධාරී තමන්ගේ මේ මේ දාලා ඒ වගේ හරි මේක ප්‍රශ්න ටික දාලා මෙහෙමයි මේ අර කොරෝනා තොටක කියන්නේ ඒ නියුමකින් එවන්න කියන්නේ. ඒතකොට අපිට මේ රාජ්‍ය පරිපාලන ලේකම්ටම දැනුවත් කරන්න පුළුවන් මෙන්න මේ ග්‍රාම නිලධාරිගෙන් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. එහෙම තියෙන අය තමන්ගේ හරියට නමත් එක්ක දැම්ම ලියුමකින් එවන්නේ මේ අය එවන්නේ දෙන්නේ නැහැ. ඒක එවන්න ඕන දිස්ත්‍රික් නිලධාරී එවන්න මෙන්න මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල ග්‍රාම නිලධාරී නිර්දේශ දෙන්නේ නැහැ කියලා. ඒක මුලින්ම දැන් මෙතන දාන්න ඒක ලිඛිතවම එවන්න. උඩ නිකන් බලන්න මේ කවුද මේ ආනමඩුවේ දෙන්නේ නැහැ. ආනමඩුව කියන්නේ මේ පුත්තලම දිස්ත්‍රික්කේ. පුත්තලම දිස්ත්‍රික් නිලධාරී ඉන්නවද? ඔන්න වෙන්නේ නැත්නම් වෙඩිපොළ දැස් වෙන්නේ. ඔන්න වෙන්නේ නැති කතා කරන්නේ. හරි මෙහෙමයි පොඩ්ඩක් එනම් පුත්තලම මිස් මෙහෙමයි බලන්න ඕන තමන්ගේ අනිත් ඩිවිෂන් වලත් ඔය වගේ දෙන්නේ නැද්ද දානමඩුවේ විතරද දන් කොටුවෙත් දෙන්නේ නැත්නම් ඒ වගේ තමන්ගේ ඩිවිෂන් එක බලලා ලිඛිතව දෙන්න මෙන්න මේ ටික ගෙවන්නේ නැහැ කියලා ඒ ලියුම හැබැයි මෙහෙමයි විතර මතක තියාගන්න දිස්ත්‍රික් නිලධාරී එවද්දි තමන්ගේ ආයතන ප්‍රධාන විතර දිස්ත්‍රික් ලේකම් හරහා තමයි එන්න ඕන. ඒක මට ටයිප්ම කරලා නැතත් කමන්න නිකන් කොලේ හරි ඕගොල්ලන්ගේ විෂය බලන. ඒ කියන්නේ කච්චේරියේ තමන්ගේ විෂය කරන නිලධාරියා මේ ආයතන ප්‍රධානියා මගෙන් එවන්න. නැත්තම් මොකද සමහරවිට ප්‍රශ්න මතුවෙනවා. අපි කෙලින්ම ටිකක් ඇතුළත එවන්න කියන්නේ. නැත්තම් දැන් අපිට මාස දෙකයිනේ කල් තියෙන්නේ. දැන් ඔය මෙහෙම අහන්නකෝ දැන් ඔය ග්‍රාම නිලධාරී කියන වගේ ඒ වගේ ප්‍රශ්න තියෙන ඒවා එක්කෙනෙකුට දෙන්නෙකුට සීමා වුණු ප්‍රශ්න ඔය අනිත් අය මේ අනිත් රද්ද කරන්න එපා. ඔය මේ පැහැදිලි නෑනේ. එතකොට අපිට ඇහෙනවා පැහැදිලිත් නෑ කියන එක පැහැදිලිත් නෑ. එහෙම නැත්තම් චුට්ටක් එහාට යන්න ඕක කරගෙන. ඔය බලන්න කවුද කියලා. මේ එහෙම ප්‍රශ්න දැන් මෙහෙමයි අපි මාස 2යි කල් දීලා තියෙන්නේ. හොඳේ මොකද ඊයේ ඒක ඔයාලා චුට්ටක් තේරුම් ගන්න ඕනේ. ඊයේ පැහැදිලි කරා මේක ඔයාලගේ ප්‍රශ්නේ ඩිරෙක්ටර් ප්‍රශ්න වලට අන්තිමට මේක ලංකාවේ ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒක හොඳ නැති නිසා ඒ ගැටලු තියෙන අපි මාස 2ක් ඇතුළත ඉවර මන්නම් කියන්නේ. ගන්න. ඒක රෙද්ද හොඳයි නේ. ඔය වෙන ප්‍රශ්නනේ කතා කරන්නේ. ඔයාලා අඩු ගන්න මේ ප්‍රශ්නත් නෙමෙයි කතා කරන්නේ. පෞද්ගලික දේවල්නේ. පොඩ්ඩක් සද්ද කරන්න නැතුව ඉන්න. ඊට පස්සේ අපි දන්නේ අපි අහනවා අරවයි මේවයි ඊළඟට ඔය ගැටලු තියෙන අය අනිවාර්යයෙන්ම ග්‍රාම නිලධාරී ප්‍රශ්න තියෙන අය තමයි ඒවා ලිඛිතව එවන්න ඕනේ අපිට ලබන බදාදායෙන් ඉස්සර. මෙහෙට දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ එතකොට තමයි අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා අමාත්‍යාංශ ලේකම්ගේ උදව්වෙන් මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලබන සතිය ඇතුළත ඕක එවන්න නැති අයගේ අපි මේ ප්‍රශ්නේ නෑ කියලා තමයි හිතන්නේ නේ. ඔව්. එහෙම නැතුව මේ වැඩේ ඉවර කරන්න බෑනේ. දැන් ග්‍රාම නිලධාරී ප්‍රශ්නේ නැතුව වෙන එකක් ගන්නකො ඊළඟට තියෙන මොනවාද? ආයි මොනවද තියෙන්නේ? ඔක්කොම ඒවනේ. சமஹார கியூவா ஓகே கீழே மாவட்ட உத்தியோகத்தில் நீங்கள் இதை வந்து கவனத்தில் கொள்ளணும் என்னன்னு சொல்லி சொன்னால் பிரதேச செயலகங்களில் இருக்கிறவங்க கிராம சேவகர் சிபாரிசு கொடுக்கலன்னு சொல்லி ஏதாச்சும் உங்களுக்கு சொன்னாங்கன்னு சொல்லி சொன்னால் அதை வந்து நீங்கள் எழுத்து மூலம் அதாவது கடிதம் மூலம் நமக்கு இப்போ 2 மாதம் தான் இருக்கு இவங்க கேட்டிருக்கிறாங்கன்றதால எதிர்வரும் புதன்கிழமைக்குள்ள நீங்க வந்து கடிதம் மூலம் எங்களுக்கு அனுப்பணும் என்னன்னு சொன்னா உதாரணமா இந்த பிரதேச செயலகத்துல இந்த கிராம சேவக பிரிவுல வந்து உங்களுக்கான இந்த இதுக்கான சிபாரிசு தாராங்க இல்லைன்னு சொன்னதை வந்து நீங்க எழுத்து மூலம் உங்களுக்கு அனுப்பி வைக்கணும். දැන් සමහර QR වලට ලොග් වෙන්න බෑ විසඳුමක්. මෙහෙමයි QR වලට ලොග් වෙන්න බැරි හරිය ඒ ප්‍රශ්න තියෙන ඒවා ගැන ඒකට තමයි අපි හදලා තියෙන්නේ WWTOT WhatsApp group එක හදලා තියෙනවා. එතකොට මම කලිනුත් කියාවේ මේකේ වගකීම දිස්ත්‍රික් නිලධාරියට ප්‍රධාන වගකීම තියෙනවා. ඊට අමතරව දිස්ත්‍රික්කයේ තව නිලධාරී දෙන්නෙක් අපි පුහුණු කරලා තියෙනවා. පුහුණු කරලා විතරක් නෙමෙයි WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකේ
මේ සම්බන්ධයෙන් විතරයි කතා කරන්න කියලා කිව්වේ. එතකොට ඒකෙදි මොනවා හරි ප්‍රශ්නයක් මතුවුනොත් ඒකට දාන්න කියලා කිව්වා. අනිත් එක මෙහෙම මෙහෙමයි ඒක හැමෝම තේරුම් ගන්න මේ කමියුනිකේෂන් මෝඩ් මේවා කියන එක හරියට මේ පාවිච්චි කරන්න. විශේෂයෙන් ගෲප් එකට දානකොට තව කෙනෙක් පොඩ්ඩක් හිතලා දාන්න. තමන් කලින් දාපු ප්‍රශ්නයක්ම ආයි දාන්න එපා. ඒ මොකද ඒකේ WB group එකේ මේ ඊරන් නිලධාරීන් ඉන්නවා, මම ඉන්නවා, අපි ඉන්නවා. එතකොට පොඩ්ඩක් හිතන්න මේ ප්‍රශ්නේ මම දාන්න කලින් මේ ප්‍රශ්නේ අහලා තියෙන උත්තරයක් දීලා තියෙනවද කියලා. ඒ වගේම තමයි කවුරු හරි තමන් මොකක් හරි උත්තරයක් හොයාගත්තා නම් ඒකත් ඒ group එකේ share කරන්න. එතකොට මේ අපි පොදුවේ team එකක් විදිහට මේ වැඩේ කරන්නේ. එතකොට එක්කෙනෙක් තනියෙන් කරනව නෙමෙයි. එතකොට මේ වැඩේ ලේසි. ඒක නිසා දැන් මම දැක්ක මාතර චමිල මිස් අහලා තිබ්බ ප්‍රශ්නයක් ප්‍රභාත් මහත්තයාගෙන් මේ ප්‍රභාත් මහත්තයාගේ උත්තරයක් දීලා තිබ්බා. ඒතකොට ඒක group එකේ තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නේ ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒතකොට ඒක දෙපැත්තක් තියෙනවා. තමන් අනවශ්‍ය දේ group එකට දාන්න එපා. අනිත් එක පැහැදිලිව මේක බලන්න කියලා ඇති. මේක මේ සඳහා වෙනුවෙන් පමණයි. උපන්දින සුබපැතුම් මලගියේ වට සුබපතලා මේක දාන්න එපා කරුණාකරලා. අවස්ථාව දීලා තියෙන්නේ අරකට විතරයි. එතකොට මොනවා හරි එක දෙයක් තියෙනවා. ඒකේ group එකේ දාන්න. ඒතර QR වලට යන්න බැරි ඒවා ඒකේ සුදාරක මහත්තයා ඉන්නවා. ඒතර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක අපි කතා කරලා විසඳුමක් කරන් දෙන්නේ. නෑ බ්‍රෝ ඒක group එකට දාන group එකට දැම්මම ඒගොල්ලෝ බලලා ඒවට උත්තර දෙනවා. ඉන්ඩිවිජුවලි case by case තියෙන ඒවා පොදු ප්‍රශ්න කරන්න එපා. ඒක group එකට දාලා විසඳ ගන්න. එහෙම නැත්තම් ඒ ඇයට personally හරි message එකක් දාලා මේව කරන්න. ඒවට ඒගොල්ලෝ උත්තර දෙනවා. ඒක නිසා ප්‍රශ්න කීක ඒවා මේව කරන්න එපා. ඒවා පොදු දේවල් නෙමෙයි. ඒවා ඉන්ඩිවිජුවල් ඒවා. உங்களுக்கு இருக்கிற பிரச்சனைகளை வந்து நீங்க அந்த உங்களுக்கான அந்த குரூப்ல இருக்கிறீங்க தானே எல்லாரும் WBB அந்த குரூப்ல நீங்க போட்டீங்கன்னு சொன்னா அதுக்கான பதில் தருவாங்க. නෑ නෑ අර මං කිව්වනේ කලින් මේ ග්‍රාම නිලධාරී නිර්දේශය කියන එක නෙමෙයි ඇත්තටම සහතිකය. දැන් ඒකෙත් ආයේ ෆෝමැට් එකේ උඩ තියෙන්නේ නිර්දේශය කියලා. යට තියෙන්නේ සහතික කරති. ඒකත් හරියට ඒ කියන්නේ අර මේ ඔළුවේ මේ හරියට මොකද්ද කියන එක නැති නිසා ඒක තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ තේරුම් කරලා දෙන්න. මොකද ඔයගොල්ලෝ ඩිවිෂන් එකේ නිලධාරී විදිහට ග්‍රාම නිලධාරීත් එක්ක කෙලිම ඍජුව සම්බන්ධය තියෙනවා. ඒක ප්‍රාදේශීය ලේකම්තුමාට සංනිවේදනය කරලා දෙන්න. මේකයිස ඇත්තටම මේක ඉල්ලන්නේ. එහෙම කියලා ඒ වැඩේ කරගන්න. වසම ඩිවිෂන් එකේ වැඩ කරගන්න බැයි නම් තමන්ට සහෝදර නිලධාරීත් එක්ක ඒක ඔයගොල්ලන්ගේ තියෙන අඩුපාඩුවක්. ඊළඟට මේ ලේකම්තුමා පැහැදිලි කරා දැන් මෙතන ඇත්තටම අත්තන ගල්ල තමයි අපිට වසම් වැඩිපුර තියෙන්නේ. එතකොට ඇත්තටම අත්තන ගල්ල කෙනාට දාන්න පුළුවන් නම් යම් මට්ටමක් අනිත් අයට ඊට වැඩිය පහසු වෙන්න ඕනේ කියන එක මොකද ප්‍රමාණයත් එක්ක කියන එක. ඊළඟ එක තමයි කවුරු හරි නිලධාරියෙක් ඇත්තටම ඉන්නවා නම් Tamanට මේ ප්‍රමාණය වැඩි මේ වෙලාවේ කරගන්න බෑ කියලා මේ කියන්නේ පැහැදිලිව හරියට මේ කියන්න පුළුවන් නම් අපි අපේ අමාත්‍යාංශයේ යටතේ ඉන්නවා මේ වෙනකොට උපදේශන නිලධාරී ඉන්නවා ඒ වගේම ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයට අදාළ නිලධාරී ඉන්නවා අපිට එහෙම වුණොත් මේ අයගෙන් යම් සහයෝගයක් අරන් දෙන්න බලන්නම් හැබැයි පෞද්ගලිකව හරියට කියන්න ඕනේ මෙන්න මේ හේතුව නිසා මට මේක කරගන්න බැහැ කියලා මේක පොදුවේ දෙන්න බැහැ මොකද පොදුවේ දුන්නොත් සමහර අයට කීපයයි තියෙන කරගන්න පුළුවන් අයත් ඉන්න නිසා එහෙම දැන් මෙතන මම මේ දැක්ක කරුවල ගස්සව දාලා තියෙන නිසා ඒ වගේ වෙලාවක අර අපි කිව්වේ දැන් මේ ග්‍රාමීයධාරි උදව් කරන්නේ නැහැ කියලා ලියුමක් එවන්න කියලා. අන්න ඒ වගේම මට මෙන්න මෙහෙම මට මේක කරගන්න බෑ මෙන්න මේ හේතු නිසා කියලා ඔයාලා ලිපියකින් ඉල්ලීම කරන්න. එතකොට හැබැයි මේ සියල්ල සතියක් ඇතුළත වෙන්න ඕනේ මොකද අපි මාස දෙකකින් ඉවර කරන නිසා. එහෙම වුණොත් ඔයාලට මේ මාසෙට දෙකට අපි කවුරු හරි තව සුදුසු කෙනෙක්ව උදව්වට ලෑස්ති කරලා දෙන්නම්. ඒක හැබැයි ඒ උදව් ඉල්ලද්දී ඕගොල්ලන්ගේ හේතුව තියෙන්න ඕන මෙන්න මේකයි ගැටලුව මේ නිසා මේක කරන්න බෑ මේ ඒ වගේම නිර්දේශිත ඕගොල්ලන්ගේ පැත්තෙම තියෙන්න ඕන නැත්නම් දැන් සමහරට අපේ නිලධාරීත් ඕගොල්ලෝ තරහයි නම් හරි නම් මෙහෙම මේන ඒව ගන්න බෑ ඒවා පුද්ගලික ප්‍රශ්න නම් මෙතෙන්ට මේව කරගන්න එපා මේ හරියට හේතුවත් එක්ක ඉල්ලන්න ඒ උදව් දෙන්නම් මේ අපේ අමාත්‍යාංශ විදිහටම අපි සම්පූර්ණයෙන් මේ වැඩේට සහාය දෙනවා ඒ වගේම තමයි බිම් මට්ටමින් ගත්තාමත් මතක තියාගන්න අපි මේ ග්‍රාම නිලධාරීන්ව සම්බන්ධ කරගෙන තියෙන්නේ මේ පටල ගන්න නම් එපා මේ වැඩේ මේ අස්වැසුම සම්බන්ධයෙන් නොවේ මේ වැඩිහිටි දීමනා ගෙවීම සම්බන්ධයෙන් විතරයි දැන් සමහරු කියලා තිබ්බා අස්වැසුමට මේ ග්‍රාම නිලධාරී අස්වැසුම නිර්දේශ දෙන්න බෑ කියලා ග්‍රාම නිලධාරීන්ගෙන් අස්වැසුම නිර්දේශයක් මේ කොහෙවත් ඉල්ලලා නැහැ ඕගොල්ලෝ පටල ගන්න එපා වචනේ මේ අස්වැසුමේ තහනම් වචනේ අස්වැසුම දැනට මතක තියාගන්න ඒ අස්වැසුම ගෙවන කැටගරි වල ඉන්න වැඩිහිටියන්ට කියලා ගියාට ඒ වැඩිහිටි දීමනාව ඒක මේ දැනට මේකත් එක තියෙන නිසා තමයි වචන පැටලෙවිල්ල තියෙන්නේ ඒ පටලැවිල්ල අපි මේ ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ රීසර්ටිෆිකේෂන් ටිකක් ආවට පස්සේ ඔක්කොම අටස එක ක්ලියර් වෙලා ලබන ජනවාරි වල ඉඳලා ඔය අස්වැසුම කතාවක් අපිට අදාළම නැහැ ලබන ජනවාරි ඉඳලා අපි යන්නේ වැඩිහිටි දීමනාව අලුත් ස්කීම් එකකින්. ඒතකොට ඒක යද්දි ඔය අස්වැසුම කිසිම දෙයක් මේ වෙන්නේ නැහැ. ඒකට টොප් අප් කතාවක් කිසි දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක කරගන්න මේ වැඩේ දැන් අපි කරන්න වෙනවා. ක්ලියර් කරගන්න වෙනවා. එතකොට තමයි මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා
නෑ මේ කට්ටිය හිතන්නේ එහෙමනේ ගාමිණී ආශ්වාසම දෙන්නේ නැහැ කියලා. ඒකයි. ඊට පස්සේ මොකද කියන්නේ කැටගරිකල් මැනේජ්මන්ට් අපේ නිලධාරී කලාට ප්‍රාලේ account එකෙන් කැටගරිකල් approval දාන්න ඕන ගොඩක් වෙලාවට හරි තියෙනවද? නෑ මඩම් ඒකේ දැන් අපි එතන කතා කරන්නේ approval එක. එතකොට ඒ වැඩෙත් ඕගොල්ලෝ තමයි සම්බන්ධීකරණය කරන්න ඕන. මොකද්ද? ඕගොල්ලෝ නිර්දේශය දානවා රෙකමන්ඩ් කරනවා. ඒක ඕගොල්ලන්ගේ account එකෙන්. ඊට පස්සේ මේක approve කරන්නේ ප්‍රාලේ account එකෙන්. ඒතකොට ඒක ප්‍රාදේශීය ලේකම්තුමාතුමියත් එක්ක කියලා ඉවරලා ඒකත් ප්‍රැක්ටිකලි ප්‍රාදේශීය ලේකම්තුමාතුමිය නෙමෙයි ඕක approve කරන්නේ. ඒ විෂය කවුරු හරි දීලා තියෙනවනේ මේ එකෙන් විශ්වාසයට. ඒක නිසා ඒක ප්‍රාදේශීය ලේකම්තුමාතුමිය දැනුවත් කරලා ඉවර වෙලා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාතුමිය ඒක අදාළ කෙනාව දැනුවත් කරලා ඉවරලා ඒ ටික කරව ගන්න. ඒතකොට කරව ගැනීම තියෙන අය අපිට වන්නේ. ඒක කරවා ගැනීමේ වගකීම තියෙන්නේ ඕගොල්ලන්ට. අනිත් එක ප්‍රාදේශීය සහකාර ප්‍රාදේශීය සංගමයේ මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා. දැන් ඒ ක්‍රියාමාර්ගය ඒගොල්ලෝ අවසන් කරලා තියෙන්නේ. ඒක නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියන්න එපා. අරකයි මේක එක තැනකට කියන්න එපා. අවසන් කරලා තියෙන්නේ. කොහෙවත් තියෙනවනම් ඒකත් වාර්තා කරන්න. මෙහෙමයි දැන් ඇත්තටම අපි දැන් මේ පොදුවේ කියන්නේ මේ විෂය සම්බන්ධ ප්‍රශ්න තියෙන ඒවා ඒ ටික ඔක්කොම දැන් නිරවුල් කරන්නම් සහ ඕගොල්ලන්ගේ මේ sannivedana ක්‍රමය කියන නිරවුල් කරනවා අද දැන් මොකද මම දන්නවා මෙතන මේ group එකට සම්බන්ධ වෙලා ඉන්නවා වැඩිහිටි විෂය කරන සියලු දෙනා මෙතන ඉන්නවා ඒක අපේ ERPO DO ද SSO ද subject එහෙම දාලා නැහැ එහෙම ඉන්නවා සහ අනිත් එක මම දන්නවා සමහරුන්ට ප්‍රශ්න තියෙනවා මේකට join වෙන්න බෑ එහෙම ප්‍රශ්න තියෙනවා අපි දැන් ඉස්සෙල්ලාම අදම clear කරගන්නවා කවුද විෂයට අදාළව ඉන්න නිලධාරියා කවුද කියන එක. මොකද ඒක අපිත් දැනගෙන ඉන්න ඕන. කවුද මේක කරන නිලධාරියා කවුද? ඊට පස්සේ sannivedana මාධ්‍ය මොකක්ද කියලා ඕගොල්ලොත් එක්ක ඒක ක්ලියර් කරගන්න. හැබැයි මතක තියාගන්න මේ වැඩේ මේ එක කෙනෙක්ට අයිති කාර්යයක් නෙමෙයි. මේක වැඩිහිටි ලේකම් කාර්යාලයට විතරක් අයිති කාර්යයක් නෙමෙයි. මේක අපි මේ කතා කරන්නේ මේ අමාත්‍යාංශ විදිහට. දැන් මැඩම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අමාත්‍යාංශ ලේකම්තුමා වෙනුවෙන්. එතකොට නිලධාරීන් නැහැ කියන එක වැඩිහිටි නිලධාරියෙක් නැති වෙන්න පුළුවන්. ඇක්ටිං කවුරු හරි දැන්ට වැඩ කරන කවුරු හරි ඉන්නවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ ඒක දාන්න ඕනේ. ඇක්ටිං විදිහට වෙනම දාලා නැහැ මැඩම්. ඒක ඔයා දාන්න. ඒක හදන්න. ඇක්ටිං නැති මේ අපිට කියන්න බෑනේ. දීලා නැති ටික ඒක අපි මේ ඇක්ටිං නිල වශයෙන්ම නැති තැන් ටික ඒ ටික දෙන්න. ඒ තියෙන තැන් ටික ඒකත් හැබැයි දිස්ත්‍රික් නිලධාරි තමයි හරියට නිශ්චිතව කියන්න මේ ඒකත් මතන්න මේ වෙලාවේ දැන් කවුද ඉන්නේ කියලා. සමහර මැටර්නිටි ලීව් ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිවාඩු අරන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මොන දේ වුණත් කවුරු හරි අදාළ විෂය කරන කෙනෙක් ඉන්නවා. එතකොට ඒකේ වගකීම ප්‍රාදේශීය ලේකම්තුමාතුමිය ඒක අරගන්නවා. අරගෙන ඒ කෙනෙක්ව නම් කරලා ඇති. එහෙම නැති මේවා තියෙන තැන්වල අපි ඒක නිල වශයෙන් ඒක මේව කරලා කරන්න. දැක්කන් වැඩිහිටි නිලධාරි ප්‍රසූත නිවාඩු ඒ අවශ්‍ය ටික අයින් කරමු දැන් කියන්න කොහොමද உங்களோட டிஸ்ட்ரிக்ட்ல வந்து யாராவது ஆபீசர்ஸ் இல்லைன்னு சொல்லி சொன்னா அதுக்கான அந்த உங்களோட பிரதேச செயலகத்துல இருக்கிறவங்க வந்து யாராச்சும் ஒரு ஆளை ஒரு கடைசி ஒரு எம்ஏ ஆண்டாலும் போட்டு அவங்க வந்து வேலையை செய்யறாங்க. அப்ப எப்படியோ டிஎஸ்ட சொன்னா டிஎஸ் அந்த அதுக்கான வேலைக்கு வந்து ஒரு ஆக்டிங் ஒரு ஆளை போட்டு தான் இருப்பார். நாங்க உங்களுக்கு எழுத்து மூலம் நாங்க யாராவது ஆக்டிங் போட மட்டும் அவங்களோட உதவியை பெற்றேன்னு சொன்னாலும் நீங்க இந்த வேலையை எப்படியோ முடிக்கணும். இது வந்து உங்களோட வேலை மட்டுமோ உங்களோட வேலையோ முதியோர்களுக்கான தேசிய செயலகத்துல வேலையோ இல்லை. இது வந்து இலங்கையில் இருக்கிற அவ்வளவு முதியோர்கள் இருக்கான அந்த முதியோர் கொடுப்பனுக்கான அந்த பிரச்சனை எடுத்தால அதான் சொல்றோம். நீங்க எப்படியோ இந்த ஒரு 2 மாசத்துக்குள்ள இந்த வேலையை முடிச்சிங்கன்னு சொன்னா ஜனவரி மாதத்துக்குள்ள வந்து தஸ்வசம் பண்ற பிரச்சனை இல்லை. முதியோர்களுக்கான இந்த கொடுப்பன வகையை இது வந்து மாறிடும். அதால ஒருக்கா எவ்வளவு உங்களால செய்ய இயலுமோ அந்த உதவியை செய்து நீங்க செய்யுங்க. உங்களுக்கு ஏதாவது இது செய்யறதுக்கு இயலாத பிரச்சனைகள் இருக்குமென்னு சொல்லி சொன்னா நீங்க அதையும் எங்களுக்கு எழுத்து மூலம் தந்தீங்கன்னு சொல்லி சொன்னா உங்களுக்கு அதுக்கு ஏன் செய்ய இயலாது, உங்களுக்கு இந்த கிராம சேவை பிரிவுகள் கூடன்னு சொல்லி எழுத்து மூலம் தந்தீங்கன்னு சொல்லி சொன்னா அதுக்கும் வந்து எங்களோட படிப்பாளர் சொன்னார் அதுக்கும் வந்து என்னதாவது ஒரு சொல்யூஷன் பார்க்கலுமான்னு சொல்லி அது ஆனா நீங்க என்ன வித காரணம்ன்றதை வந்து நீங்க எழுத்து மூலம் அது எங்களுக்கு தெரிவிக்கணும். කල්තොට විශ්වයක හරි ඊළඟට උගන්දාරේ කල්තොට කවුරුත්ම නැත්තම් බලන්න මේ රත්නපුරේ අපේ නිලධාරියා බලන්න කල්තොට කියන අලුතෙන් දාපු කාර්යාලයක් ඒක නිසා ඩිස්ට්‍රික්ට් නිලධාරියා හරියට බලලා මේක කරලා කියන්න. නෝවුඩ් වල හරි නෝවුඩ් වල ඇත්තටම ඒක ලියුමකින් ඉල්ලන්න හොඳේ. නෝවුඩ් වල උදව් ඉල්ලන්න මම දැන් නෝවුඩ් වල මේ අස්වැසුම WBB එකෙන් ගිහිල්ලා ට්‍රේනින් කරා, රෙජිස්ට්‍රාර් ජෙනරාල් එකෙන් ගිහිල්ලා ට්‍රේනින් කරා. ඒ ගොඩාක් දේවල් කරා. ඒක අපි දන්නවා නෝවුඩ් වල ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි ඒ වගේ තැන් වලට අනිවාර්යෙන් උදව් කරනවා. මේ විශේෂ ඒවා කියන්න. ඒක නිසා විශේෂයෙන් අපි දන්නවා මොරලියේ නෝවුඩ් තලව කැලේ ওই පැතිවල ප්‍රශ්න තියෙනවා. අපි ඒවා විශේෂ ප්‍රශ්න. ඒක පොදු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒවට උදව් කරන්න.
නෑ මේකත් පටල ගන්න එපා මේ වැඩේ තැපැල් කාර්යාල වලින් ගෙවන ටිකට ග්‍රාම විද්‍යා නිර්දේශ ගත්තා අස්වැසුම් මගින් ගෙවන වැඩේට නිර්දේශ ගන්න ප්‍රජා බෑ මෙතන මේ අපි කතා කරන්නේ මතක තියාගන්න මම විනාඩියක් කතා කරන්න මේ දැන් ඔයාලගේ සර් පැහැදිලිව සඳහන් කරා මේක අස්වැසුම නෙමෙයි කියන එක මං හිතන්නේ සර් කියන එක තේරෙන්නේ නැද්ද දන්නේ නැති නිසා මං ඒක ඉල්ලගත්තේ මේ අපි නිර්දේශයක් නෙමෙයි ඉල්ලන්නේ මේ අපේ වැඩිහිටි දීමනාව ගන්න වැඩිහිටියන් වයස අවුරුදු 70ට වැඩි බවට සහ මේ අය ජීවත්ව ඉන්න බවට සහතිකයක්. හොඳේ කොයි වෙලාවකවත් නිර්දේශයක් ඉල්ලන්නේ. එතකොට මේ අපි දීමනාවක් දෙන්න නම් ඇත්තටම 70ට වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක වයස ගැන සහතිකයක්. ඒ වගේම තමයි මේ අය ජීවත්ව ඉන්නවා කියන එක. ඒ ඇරුණහම මේ අයට දීමනාවක් දෙන්න කියලා සහතිකයක් නෙමෙයි කොහෙන්වත් ඉල්ලන්නේ. ඒ නිසා ඒක ආයේ කියන්න එපා අර ග්‍රාමීණධාරීන්ට නිර්දේශ දෙන්න බෑ අපිට නිර්දේශ දෙන්න බෑ කියන එක කියන්න බෑ මං හිතන්නේ සර් දැන් ඒක 3-4 වතාවක් පැහැදිලි කරා නැවත ඒක දාන්න එපා මේ ඉල්ලන්නේ සහතිකයක් පමණයි ජීවත්ව ඉන්න බවටයි වයස නිවැරදි බවටයි හොඳේ ආයේ ඒක දාන්න එපා ඔව් මම හිතන්නේ මේක දැන් ඒ කියන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මම දැන් කියලා වැඩි වෙලාවක් ගියෙත් නැහැ දැන් මේ ආයි මේ මැසේජ් එක දැන් මේ 12:20ට මේක දාන්න. ඒ කියන්නේ පැහැදිලිව එක්ක අහගෙන ඉඳලා නැහැ. එහෙම නැත්නම් දැන් ලොග් වෙච්ච කෙනෙක්. මම හැබැයි බලනවා කවුද චතුරිකා. ඒ කියන්නේ කියපු දෙකම තේරෙලා නැහැ. එකක් තමයි මේ කොට්ටා මේ නිර්දේශ ගන්න පුළුවන් දානවා. මම කිව්වා දැන් නිර්දේශ ගණන්ලක් නැහැ. ගන්නේ සහතිකයක් විතරයි. ඊළඟට අහනවා අස්වැසුම් රාජකාරී ගැන ප්‍රජාසභාව බල ගන්න නේද? ඉතින් ප්‍රජාසභාව අස්වැසුම් රාජකාරී කර අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් අස්වැසුම් රාජකාරී කරපුවා ඒක නෙමෙයි මේ අපි කතා කරන්නේ වැඩිහිටි දීමනාව ගැන විතරයි. පටල ගන්න එපා මේ. ඕගොල්ලන්ගේ අර ඔළුවේ concept එක දැන් වැරදියට ගිහින් තින්නේ. ඒක හරි. ඒක නිසා ඒක ආයි පටල ගන්න එපා. ආයි මේ ප්‍රශ්න අහන්න එපා. ඇහුවොත් ඒ කෙනාට දැඩි දඬුවමක් දෙනවා. ඒක ගැන තෝන්නේ බලන්න දැන් අපි කිව්වේව නෑ අහන්න ඕනෙත් නෑ ඔව් නව අයදුම් කරුවන් හරි මෙහෙමයි නව අයදුම් කරුවෝ එන්නේ ඉස්සෙල්ලා බලන්න ඇයි කියලා නව අයදුම් කරුවෝ පළවෙනි දේ තමයි ඇප්ලිකේෂන් එකක් පළවෙනිම දේ හැමෝම මතක තියාගන්න වැඩිහිටි දීමනා ගෙවීම කිසි ලෙසකින් නතර කරලා නැත අලුතෙන් අයදුම්පත් බාර ගැනීමද කිසි ලෙසකින් නතර කරලා නැත දැන් ආවත් කෙනෙක් වැඩිහිටි දීමනාව ඉල්ල ගන්න කියලා ඇප්ලිකේෂන් එක අනිවාර්යෙන් බාර ගන්න ඕන හැබැයි මේ ඇප්ලිකේෂන් එක වෙනස් මොකද්ද අර අස්වැසුම කියලා අස්වැසුම වැඩි මේ කියන ඇප්ලිකේෂන් එකෙන් තමයි බාර ගන්න. හැබැයි ඇප්ලිකේෂන් එකෙන් බාරගත්තට අපි වැඩිහිටි දීමනාව දාලා කෙනෙකුණත් ඒකෙන් බාර ගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්නේ ලැබිච්ච ඇප්ලිකේෂන් එක එන්ටර් කරලා බලත් ඕගොල්ලන් ඩෙන්ටිටි නම්බර් එක ගහලා බලත හැකි ඒකේනා කිව් මේ සිස්ටම් එකේ ඉන්නවද කියලා. ඒතකොට සිස්ටම් එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට ඒකේ වැටෙනවා. මෙයා දැනටත් මේ එනිමරේෂන් කළා නම් මොකද්ද තත්ත්වය කියලා රිජෙක්ටඩ් හරි මොනවම හරි තියෙන්න පුළුවන්. එතකොට ඒක ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් ඒක නෝට් කරගන්න. ඒ කියන්නේ සිස්ටම් එකේ දැනට ඉන්න කෙනෙක් නම් මොකද්ද කරන්න ඕන සිස්ටම් එකේ ඉන්න කෙනෙක් නම් ආයෙ එන්ටර් කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඒකේ කාරණා දෙකක් තියෙන්න පුළුවන්. සිස්ටම් එකේ ඉන්න කෙනෙකුත් ඇයි ආයෙ ඇප්ලිකේෂන් එකක් දීලා තියෙන්නේ? ඒ යාට දීමනාව ලැබිලා නැති නිසා. ලැබිලා නැති වෙන්න මොකද්ද හේතුව? එක්කෝ සිස්ටම් එකේ තිබිලා ප්‍රධාන දේ රිජෙක්ට් වෙලාදී. රිජෙක්ට් හරි සස්පෙන්ඩ් හරි මොනවා හරි කේස් එකකදී මමත් ඔය ඇත්තටම ඔක්කොම දන්නේ නැහැ. හොඳ ඔය හැෂ් අනම්මන ටැග් වැදිලා ඇති ඒවා තිය. හැබැයි මොනවාම හරි හේතුවක් නිසා අර හේතු 11ක් තියෙනවා මම දන්න විදිහට ඒකක් නිසා මෙතරලා තියෙනවනම් ඒක ඕගොල්ලෝ නෝට් කරගෙන ඒක විශේෂයෙන් මතක තියාගන්න ඒක ආයි රීසර්ටිෆිකේෂන් එකට යවන්න. හරිද? ඒක ඕගොල්ලෝ කරන්න ඕන වැඩ. ඕගොල්ලෝ කියන්න ඕන. ඕගොල්ලෝ දන්නවනේ කවුද මේක විෂය කරන්නේ කවුද ඕගොල්ලෝ දන්නවනේ. ඒතරත් එක්ක කෝඩිනේට් කරලා කියන්න. මෙන්න මේ ආයි ඇවිල්ලා තියෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේක රීසර්ටිෆිකේෂන් යවන්න කියලා. එතකොට රීසර්ටිෆිකේෂන් යද්දි ඒක ගැන විශේෂයෙන් බලයි ඒගොල්ලෝ. ඒතර හැබැයි බලනකොට වැඩිහිටි දීමනාව දෙන මේකෙන් නෙමෙයි බලන්නේ. බලන්නේ පොදුවේ මේකට සුදුසු කියලා ඒ කරුණු ටිකත් එක්ක බලයි. හැබැයි අර රිජෙක්ට් උන හේතුවත් එක්ක ඒගොල්ලෝ බලයි. ඒක මත හැබැයි මේනකොට හරිනම් රීසර්ටිෆිකේෂන් දැන් ගොඩක් දුරට ගිහිල්ලා තියෙන්න ඕන. ඒතර ඒ කාරණා ටික බලන්න. හැබැයි ඊට පස්සේ ආපු ඇප්ලිකේෂන් එක සිස්ටම් එකේ නැත්තම් හරිද? දැන් සිස්ටම් එකේ නැහැ කියලා කියන්නේ එහෙනම් අනිවාර්යෙන් ඒක එන්ටර් වෙන්න ඕන. මොකද දැනටමත් තැපැල් කාර්යාල හරහා දීමනා ගන්න අයගෙන් මම දන්න විදිහට තවත් 12000ක විතර ප්‍රමාණයක් ලංකාවේම ආය තාම ඇප්ලිකේෂන් දීලා නැහැ. ඉතින් ඒ කට්ටිය දැන් අපි සිස්ටම් එකෙන් ගෙවන්න ගත්තා නම් කොහෙන්ම ලැබෙන්නේ නැති වෙනවනේ. ඒක නිසා පළවෙනි දේ ඒ එන කෙනා බලලා ඉවරලා අනිවාර්යෙන් සිස්ටම් එකට එන්ටර් කරන්න. සිස්ටම් එක වහලා නැහැ. ඒ වගේම ඇප්ලිකේෂන් අද ආවත් ඒක අරගෙන සිස්ටම් එකට එන්ටර් කරන්න. එන්ටර් කරනවා කියන එක දන්නව ඊට පස්සේ ඔයගොල්ලෝ එන්ටර් කරාට පස්සේ යන ප්‍රොසෙස් එක ඔයගොල්ලෝ දන්නවා. හැබැයි
තියාගෙන ඉන්න එපා. දැන් තව දැනටත් ලංකාවේම ඇප්ලිකේෂන් 5000 ගණක් තියෙනවා එන්ටර් කරලා නැති. ඇත්තටම මේක මැඩම් සති දෙකක් වුණා එච්චර කාලයක් යන විදියක් නැහැ. මේගොල්ලන්ට ඉතාම ඉක්මනට ඒ ටික එන්ටර් කරන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම සති දෙකක් දුන්නේ මොකක්ද හේතුව? තව දුරටත් තැපැල් කාර්යාල හරහා ගන්න අය කවුරු හරි ඉන්නවනම් සිස්ටම් එකේ ඇප්ලිකේෂන් එක දීලා සිස්ටම් එක කියලා අපි මේ අදහස් කරන්නේ සෝෂල් රෙජිස්ට්‍රිය. හොඳේ? ඒතකොට සෝෂල් රෙජිස්ට්‍රිය එන්ටර් වෙලා නැති කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාව දාගන්න ඕනේ. අන්න ඒ ටිකටත් හොයලා ඉවර වෙලා ඔක්කොම ටික කරගන්න තමයි මේ සති දෙක දුන්නේ. හොඳ ඒක පටල ගන්න එපා. තමන් ගාවට තියෙන ඇප්ලිකේෂන් ටික විතරක් කියලා. ඒතකොට ඒක තමයි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් තැපැල් කාර්යාලයෙන් ගන්න ප්‍රමාණය අපි දන්නවා නම් කොට්ටාශි 100යි නම් ඇප්ලිකේෂන් ආවේ 75යි නම් ඉතිරි 25 ඉල්ලලා මේකට දාන එක තමන්ගේ වැඩක් වගකීමක්. අන්න ඒක කරන්න ඕනේ. ඒක තමයි ඒ වැඩේ තමන්ගේ වගකීම කියන්නේ තමන් ඉතින් ඒ වගකීම බෙදලා දෙන්න. ඒක දැන් මේ වෙනකොට ඕක කියලා දැන් ගොඩාක් කල්. එතකොට සති දෙක ඇතුළත ඒක ඉවර වෙන්න ඕනේ. එතනින් එහා කතාවක් නැහැ. ඔබ අනිවාර්යෙන් ඒක මේව වෙන්න ඕනේ. එතකොට එහෙම වෙලා සිස්ටම් එකට දාන්න. එතකොට ඒ සති දෙක ඉවර වෙනකම්ම දාන්න පුළුවන්. එනේ ඒවා හැමතිස්සෙම දාන්න. ක්ලෝස් කරලා නැහැ සිස්ටම් එක. අස්වැසුම මාසික ගෙවීම් ලේඛන එවද්දී සත්‍ය වශයෙන්ම ගෙවන ලේඛනය එවන්න ඕන. අස්වැසුම account error තියෙන ඒවා එවන්න. අපි මනියමර කීදා එවනවා කියනවා මේක කියවන්න මට සර් අස්වැසුම ඒක නේද? ඔව් කියනවා ඒක. අස්වැසුම මාසික ගෙවීම් ලේඛන එවද්දී සත්‍ය වශයෙන්ම ගෙවන ලේඛනය එවන්න ඕන. අස්වැසුම account error තියෙන ඒවා එවනවා. අපි දිත්වවීම ඉවත් කරද්දී ඒක ගැටලුවක්. අපි පෝස්ට් ඔෆිස් ලේඛනයෙන් ඉවත් කරන්න account වලට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සර් අරක සයිකල් 1 එකේ 4කටම දුන්නානේ. 2 එකේ දෙන්නේ 2කට විතරයි. තාම අර 4ම හිසාවෙන් අන්න එක ඒතන මේමයි ඔය පොඩි තාක්ෂණික ගැටලු ටිකක් ඔතන තියෙන්නේ. මොකද්ද දැන් ඔය අපි දැනට ඇත්තරම දැන් එවන්නේ මේ ගෙවන හරි ගෙවන්න ඒගොල්ලෝ මේව කරන ලේඛනේ තමයි එවන්නේ. එතකොට දැන් හරි ඕගොල්ලෝ කියන එක හරි ඒ එවන එකෙන් මේ මොකද්ද දෙවෙනි සයිකල් 2 එකෙන් ගෙවන්න ගත්තේ වේ ඇත්තටම මේ කැටගරි දෙකයි. කැටගරි දෙකට අදාළව ටික තමයි එන්නේ. කැටගරි 3 4 වල කැටගරි කියන්නේ මේ සිවියලි පුව විතරයි ට්‍රාන්ස්ජෙනරල් සහ වල්නරබල් දෙකේ කට්ටියට වැඩි තීමනාව යන්නේ නැහැ. ඒතකොට ඒ කට්ටිය කලින් අරගෙන තිබුණ ගිය අප්‍රේල් වෙනකම්. අප්‍රේල් වෙනකම් ඒගොල්ලන්ට හම්බුණා. දැන් ඒක නතර වෙලා තියෙනවා නම් හැබැයි ඒ ටික දැන් හදනවා කියලා අස්වැසුම් මේගොල්ලෝ සිස්ටම් එකෙන් පොරොන්දු වෙලා තියෙන්නේ. හැබැයි ওই කාරණාත් මේ මොකද ලංකාවේම 10000ක් එහෙම තිබුණා. ඒක හරි. ඒක නිසා ඕගොල්ලෝ ඒ තියෙන මේවා ටික අර ගෲප් එකට දාන්න මෙන්න මේ මෙහෙම කියලා. නිතරම මේ සුදාරක මහත්තයා ඒ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ බලලා එහෙම මේව කරයි. ඒක නිසා ඒකත් ආයේ පොදු දෙයක් කියලා මේව කරගන්න එපා. හැබැයි අපි මේ මොකද එහෙන් වගකීමක් ඇතුව වෙන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් සිස්ටම් එකට දාන ටික තමයි එන්නේ. හැබැයි ඕගොල්ලන්ට දැන් මෙච්චර දැන් අනිවාර්යයෙන්ම දැන් අපි සිස්ටම් එවලා තව ඕගොල්ලන්ට චෙක් කරන්නත් කාලේ දෙන නිසා ඕගොල්ලෝ දැනගන්න ඕන දැන් කොහෙත්ම දිත්ව ගෙවීම වෙන්න බෑ. හැබැයි එකම දේ තමයි අර විදිහට සමහරු මග හැරෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන ටික ලොකු ප්‍රමාණ නෙමෙයි. ඒවා ඕගොල්ලන්ට දන්නවා ඕගොල්ලෝ දන්නවා ඇයි ඒක හේතුව කියන එක. ඒ හේතුවත් එක්ක ඒ විස්තර ටික අර ගෲප් එකට දාන්න දාලෙවල් එක මේ ක්ලියර් කරගන්න. මොකද මේ මතක දැන් මේ සියල්ල ඔක්කොම එකපාර ක්ලියර් කරගන්න බෑ. ටිකෙන් ටික තමයි ක්ලියර් කරගන්න වෙන්නේ. உங்களுக்கும் எதுவும் பிரச்சனைகள் இருக்குமென்னு சொல்லி சொன்னால் நீங்களும் இந்த சாட்டில் வந்து போடுங்க. அதை பார்த்து நான் வந்து பணிப்பாளருக்கு சொல்லி அதுக்கான என்ன பிரச்சனைக்கான தீர்வுன்னு சொல்லி சொல்லுவேன். இப்போ என்னன்னு சொல்லி சொன்னால் புதிய முதியோர் கொடுப்பனவுக்கு வந்து யாராச்சும் வந்து உங்கள்கிட்ட ஒரு பயனாளி வந்து ரிக்வெஸ்ட் பண்ணுறாங்கன்னு சொன்னால் நீங்கள் ஒருபோதும் அந்த அவங்களோட அப்ளிகேஷனை வேண்டாமல் விடாதீங்க. அதை வேண்டி நீங்கள் அதை வந்து சிஸ்டத்துக்குள்ளே என்டர் பண்ணணும். அந்த சிஸ்டத்துக்குள்ளே இருந்து என்டர் பண்ணினீங்கன்னு சொன்னால் அது வந்து இப்போ அவங்களுக்கு வந்து புதுசாக கொடுக்குற மாதிரி அது என்டர் ஆகும். நீங்கள் அவங்க வந்து இப்போ ஒரு ஆக்கள் வந்து கொண்டு தாராங்கன்னு சொல்லி சொன்னால் அது வந்து சிஸ்டத்தில் நீங்கள் என்டர் பண்ணி இருந்தாலும் அவங்க திருப்பி கொண்டு வந்து தாராங்கன்னு சொன்னால் அதுக்கான அவங்களுக்கு கொடுக்கப்படாததுக்கான ரீசன் என்னன்னு சொல்லி பாருங்க. அதை வந்து திருப்பி மீள் பரிசோதனைக்கு அனுப்புங்க. அது வந்து உங்களை வந்து நாங்கள் சொல்கிறோம் என்னன்னு சொன்னால் இது வந்து சோஷியல் ரெஜிஸ்ட்ரியில் வந்து என்டர் பண்ணுங்கன்னு சொல்லி தான் நாங்கள் உங்களை வந்து கேட்டுக்கொள்கிறோம். හරි ඊළඟ නවය දුප්පත් කරුවන්ට කියන එක කිව්වා. ඒකයි මේ තව ඇහෙන්නේ නැත්තම්
සමහර වෙලාවට ප්‍රසිද්ධ උත්තර කියන්නේ නැහැ නැත්තම් ඒක මේ තව මෙන්න මේ කාරණා ඇත්තට මේකට අමතරව මම කියන්නේ දැන් අපි ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අපි දැන් ප්‍රසිද්ධ කරා මේ මගේ ෆෝන් නම්බරෙත් දාන ප්‍රසිද්ධයි ඊට අමතරව අපි මේ සම්බන්ධයෙන් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අපේ නම්බර දෙකක් ප්‍රසිද්ධ කරා එකක් කෝකිලගේ අනිත් එක පබාමිස්ගේ. එතකොට ඒකට දැන් දිගට හරහාට කෝල් එනවා. හැබැයි අපි ඒක ප්‍රසිද්ධ කරේම යන්න ගිහිල්ලා වසම නිලධාරියෝ හම්බ වෙන්න ප්‍රාලේකේ වැඩිහිටි නිලධාරියෝ හම්බ වෙන්න එහෙමත් ගැටලුව විසඳෙන්නේ නැත්තම් අපිට කතා කරන්න කියලා. හැබැයි එහෙම කතා කරාට පස්සේ අපි අහනවා අපි හේතු අහගෙන යනවනේ. අහගෙන යනකොට අපිට තේරෙනවා සමහරු කෙලින්ම කියනවා මේවා අපි නෙමෙයි කරන්නේ කෙලින්ම කොළඹින් තමයි රිජෙක්ට් කරන්න කියලා. මතක තියාගන්න මේ එහෙම අපි මෙහෙන් කොහෙන් අපිවත් WB මේකෙන්වත් කොහෙන්වත් අපි රිජෙක්ට් කරන්නේ නැත. හරිද? ඒ කාරණේ පැහැදිලිව තේරුම් කරලා දෙන්න. එහෙම කියලා වලට බෝලේ පාස් කරන වැඩේ නම් කරන්න එපා. මොකද ඕගොල්ලන්ගේ තියෙන වගකීම ඒක මේව කරන්න බෑ. හොඳ ඒක නිසා මේ ආයි ඒක මම වෙන කියන්න යන්නේ නැහැ. ගොඩක් තියෙනවා. අර කෙනා නැති කියන එක ආයෙ නැති අය උලන්නේ ඒ වල බලන්න නැති සමහරාම ERP වල නැතිව හරියන්නේ. මේ This is management services of Uttaran division and I am doing elder payment, disabled payment and resident fund as my subject. I am facing difficulties in managing all services. හරි. කොහෙද මනේ MSO පුත්තලම් හරි. පුත්තලම මේක අපි ඒව පස්සේ බලමු හොඳේ. අතර ආරාම වල වැඩි නෑ. ඒක මම දැක්කා මේ කොහෙද පොළොන්නරුවේදී GS ලියුමක් කියලා තිබ්බා. මම දන්නේ නැහැ පණිවිඩයයි ඕගොල්ලන් හරියට යන්නේ නැත්තේ කියලා. පැහැදිලිව කිව්වා මේක දැන් අපි මේ කරන්නේ නිවාස වලට අදාළව කියන්නේ නිවාසගත අයට විතරයි. අර දෙකේ ඉන්නවද? පෝස්ට් ඔෆිස් වල හරි අර පෝස්ට් ඔෆිස් වල ඉන්න පුළුවන් වෙනවා. ඒවා ඉන්න පුළුවන් ඉන්නවට. හැබැයි නමුත් දැන් ඒවා දැනට ගෙවාගෙන යන ඒවා මේවා කරගන්න එපා පෝස්ට් ඔෆිසින් යන්නේ. ආයතනගත එකක් වෙනම යනවනේ. දැන් අර සමෘද්ධියෙන් කරනවනේ. නෑ එතකොට ඒ කට්ටිය මේක ඉන්න බෑනේ. ඔව් මඩ මේ වුණා ඩුප්ලිකේට් තියෙනවා ඒ ටික. ඒක ක්ලියර් කරගන්න ඕනේ. දැන් මෙහෙමයි. අලුතෙන් මේ ඇප්ලිකේෂන් එකේ කිසිසේත්ම ආයතනගත අයවත් ආයතනගත ගුවන් විහාරස්ථාන මේ ඔක්කොමයි තියෙන්නේ. ඒ ටික කවවක්වත් ඇප්ලිකේෂන් මේකට ගන්නේ නැත. හරිද? ඒක පැහැදිලිව කිව්වා. ඒකට අලුතෙන් ස්කීම් එකක් අපි ලබන අවුරුද්දේ හදනවා. දැනට ගෙවීම් දැනට තියෙන ඒවා ටික තියෙන එක ලියලා එවන්න. ඔව් හැබැයි ඒක එන්නේ විස්තර ටික දිස්ත්‍රික් නිලධාරීන් විශේෂයෙන්ම අරගන්න. මොකද දැන් මේක ඇත්තටම දැනටත් ඩුප්ලිකේට් වෙන නිසා තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන ආයතනගත ගේ. හැබැයි ඒක මතක තියාගන්න ඒක ඕගොල්ලන්ගේ යන්නේ සමෘද්ධි පැත්තෙන් යන්නේ. ඇලොකේෂන් එක ඒ පැත්තට එන්නේ. ඒක නිසා සමෘද්ධිය පැත්තෙන් යන නිසා දැන් බැරි වෙලා හරි මෙතනින් අයින් වුණොත් එතෙන්ද දාන්න පුළුවන්ද කියන එක අපි චෙක් කරන්න එපා. ඒ නිසා ඔය දැන් සති දෙකයිනේ අපි ඔයාලට කාලේ දුන්නේ මේ ටික එන්ටර් කරන්න. ඒ එන්ටර් කරන අතරේ ඕක තිබ්බොත් ටක් ගාලා අපිට මේ ලිඛිතව එවන්න මෙන්න මෙහෙම කණ්ඩායමක් ඉන්නවා මේකට මොකද කරන්නේ කියන උපදේශය අහලා. ඔව් හැබැයි ඒවත් දැනටත් දිත්ව ගේම් වෙනවා නම් ඒකත් නතර කරන්න ඕනේ. මොකද දිත්ව ගේම් වෙනවා නම් ආයතනගත විදිහට මේ පැත්තෙන් ගෙවෙනවා නම් අපේ ඒක නතර කරන්න පුළුවන්. ඒතර අපේ ආයතනගත එකේ ඉතා සුළු ප්‍රමාණයක් ඉන්න දෙන්නේ තුන් දෙනෙක්. නෑ ඔව් ඉන්නවල ටිකක් ඉන්නවා. අපිට සමහර අහුණා ඩුප්ලිකේට්. නෑ එහෙම නෙමෙයි. ওই 10000 ඉන්නේ වැඩිහිටි නිවාසත් ඉන්නවා, ළමා නිවාසත් ඉන්නවා, පන්සල් පල්ලිත් ඉන්නවා. ඒ කියන්නේ ඔය ඔක්කොමලා නෙමෙයි. අර අතෑරිච්ච පොඩ්ඩක් විතරයි. ඒක නිසා එහෙම කරන්න බය වෙන්න එපා. ඒ විස්තර ටික ඔක්කොම අරගෙන අපි ලබන අලුත්ම ස්කීම් එකකින් ආයතනගත ඒවා යනවා. ඒක පැටලෙනවද? ඉස්සර මේක හෙලෝ සර්. පොඩ්ඩක් ඉන්න. හෙලෝ. පොඩ්ඩක් ඉන්න. என்னன்னு சொல்லி சொன்னா படிப்பாளர் வந்து சொன்னவர் என்னன்னு சொன்னா உங்களுக்கு இது குறித்து என்ன பிரச்சனை இருக்குமென்னு சொன்னாலும் நீங்க எழுத்து மூலம் எங்களுக்கு கட்டாயம் நீங்க அறிவீங்க. என்னன்னு சொன்னா இதை அறிவிச்சு நீங்க இந்த 2 கிழமைக்குள்ள வந்து இந்த பிரச்சனைகளை வந்து நீங்க நிவர்த்தி செய்து கொண்டீங்கன்னு சொல்லி சொன்னா இதை வந்து உங்களுக்கு என்டர் பண்றதுல எந்தவித பிரச்சனையும் இருக்காதுன்னு சொல்லித்தான் சார் சொல்றார். இது குறித்து உங்களுக்கு பிரதேச செயலகங்களில் வந்து ஏதாவது பிரச்சனை இருக்கும்னு சொல்லி நீங்கள் டிரெக்டாக மாவட்ட உத்தியோகத்தர்களுக்கு மூலம் அதை தொடர்பு பண்ணி எங்களுக்கு வந்து நீங்கள் அனுப்புங்க. இதில் வந்து டூப்ளிகேட் இருக்குது அது இருக்குன்னு சொன்னாலும் அப்படி அதுகளை பார்த்து நீங்கள் உடனடியாக அதை ஸ்டாப் பண்ணி அதுக்கான நடவடிக்கைகள் எடுக்கிறதுக்கான வேலைகளை செய்யுங்கன்னு சொல்லித்தான் படிப்பாளர் சொல்கிறேன். මොකද මම අර කලින් කිව්ව ගාන ඇත්තටම 10000 නෙමෙයි 20 ලංකාවේම තව 20000ක් ඉන්නවා පෝස්ට් ඔෆිස් ගන්න කට්ටියකින් ඇප්ලිකේෂන් නොදුන්න අය. එන්නේ ඒක ඉතාමත් වැඩි ඉලක්කම් වැඩි ඒ ටික මේ කරගන්න ඕනේ. දෙමළ ප්‍රශ්න කියන්නේ. සර් මම ඉක්වරිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩි හිටියේ. සර් අපේ අංශයටම කම්පියුටර් එකක් නැහැ. එතකොට ආයතන අංශයේ කම්පියුටර් එක හරහා තමයි සියලු වැඩ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඇප්ලිකේෂන් එන්ටර් කරන එකේ මම මගේ උපරිම කරනවා සර්. ඒ වුණාට ප්‍රමාද දෝෂයක් වෙන්න පුළුවන් මේ පරිගණක පහසුකම් නොමැති වීම හේතුවෙන්. හරි ප්‍රාලේක මොකක්ද කිව්වේ?
නිකවරටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හරි. පුත්තලමේ මිස්ටේක් කියලා දෙන්න. ඒවා පුත්තලමේ ප්‍රශ්න ටික සෝරි කුරුණෑගල. හරි. කුරුණෑගල දැන්. හරි. කුරුණෑගල රෝහිත මහත්තයා කියන්නේ ඒක ක්ලියර් එවන්න. තැමිල් මොනවද තැමිල් පොස්ට් ඔෆිස් එකකින් කියනවා සර්ටිෆිකේෂන් වැඩවල යම් ගොඩක් කට්ටියට අර WPP එකට ඒගොල්ලෝ ඇක්ටිව් වෙනවා. ඒකෙන් පස්සේ ඉතුරු වෙන කට්ටියව එන්ටර් කරොත් එහෙම වැඩ කරන එක ගොඩක් පහසු වෙනවා කියලා දැන් මේ ඒකට කියන දේ කරන්න නෑ ඒක තමයි දැන් ඒක අපිත් ඕක තමයි මුලින් කතා කරේ. නමුත් ඒකට එකඟ වෙන්නේ නැහැ ඒගොල්ලෝ. දැන් මේක කරන්න වෙනවා. ඔයගොල්ලෝ කියන එක හරි. නමුත් මෙහෙමයි අවසානයේ අපේ ගොඩක් යෝජනා අදහස් තියෙනවා, පහසු ක්‍රම තියෙනවා. නමුත් අපිට අවසානයේ පොදු දෙයට එකඟ වෙන්න වෙනවා. දැන් මම ඉන්නෙත් එතන. හොඳ නැත්තම් මටත් වෙනවට වඩා විතරක් ක්‍රම තියෙනවා. නමුත් මට එකඟ වෙන්න වෙනවා. පොදුවේ හැමෝම එකඟ වෙන ක්‍රමයට ඒකට එකඟ වෙන්න වෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ටත් ඒක එකඟ වෙන්න වෙනවා. අපි ඊට பஸ்සේ ඒ විදිහට කරමු. மன்னார்ல இருந்து நீங்க கேட்டிருந்தது வந்து சார் சொன்ன சொன்னா நீங்க போட்டிருக்கிற ஆலோசனை உண்மையிலையும் வரவேற்கக்கூடியதுதான். இருந்தும் நாம எல்லாரும் வந்து ஒரு பொதுவான ஒரு முடிவுக்கு வரணும். பொதுவா எல்லாரும் செய்யக்கூடியதுகளை தான் நாம செய்து கொண்டு போகணும். அதால உங்களோட ஆலோசனையும் வரவேற்கக்கூடியதுதான். இதிலிருந்தும் இவங்க சொல்றதை வந்து நாம இப்போதைக்கு செய்வோம்னு சொல்லி சொல்றேன் சார். දැනට තැපැල්කාරම දීමනා ගන්න සම්බන්ධ ගාමිණීන් දෙහ අප්ලෝඩ් කරමින් නැත. නමුත් කැටගරිකල් එකේ නැටලුවක් නැමැති නම් රිමාක්ස් වශයෙන් කිසිවක් සටහන් නොකරන බව සටහන් තවද ඉස්සෙල්ලම කියන්නේ කැටගරිකල් එකේ ගැටලුවක් නොමැති නම් රිමාක්ස් වශයෙන් කිසිවක් සටහන් නොකරන බව සඳහන් කරේ. තවද මහත්ය තැපැල් කාර්යාලයෙන් මම වාට ගන්න ඒක දීමනා දාලා ගියාකින් බලන්නද මේ අස්වැසු මිනිහේ ඇඩ්‍රස් එක දාන්නම්කෝ. ඔය කියන්නේ සර් අර කැටගරි එක ඔගේ යද්දී මේ අපි අප්ඩේට් කරනවානේ මේ සාතිකේ ඊට පස්සේ මෙයාගේ විශේෂ දෙයක් තියෙනවා රීමාර්ක් එකක් දාන්න තියෙනවා අපි ටයිප් කරන්න. මේක තමයි දාන්නේ කියන්නේ. දාන්නේ නැහැ කියලානේ කියන්නේ. අපිට වන්නේ කාස්වස් ඒක ඉතින් අපිට අදාළ නෑනේ මේ ඕන නැති ඒක ඕක ඉපන්න නෙමෙයි. දැන් මෙන්න මේ කවුද කියන්නකො මේ කල්තොට එක්කෙනාට මට ඉතින් මං කියවනේ අපිත් මේ බොහොම ඉවසීමෙන් වැඩ කරන්නේ. හොඳේ. කල්තොට එක්කෙනාට මට ඉතින් කියන්න තියෙන්නේ මං කියන්නේ නැහැ කිව්වා කියලා හිතා ගන්න කියන්නේ එච්චරයි. හොඳේ. ඇහෙන්නේ නැත්නම් ඉතින් කන සුද්ධ කරගන්න තමයි වෙන්නේ. ආයි කියනවා ID නැති. මෙහෙමයි මේ මට ඉතින් කවුද ඒ කියන්නේ. මෙහෙමයි දැන් අදට මං සමාව මේ වෙනවා හෙට ඉඳලා කිසිම නිලධාරියෙක් කිව්වොත් ID හදන්නේ කොහොමද සහ ID හදන්න විදියක් නැහැ කියලා කිව්වොත් අනිවාර්යෙන් මතක තියාගන්න කාර්ය සාධනය නම් අනිවාර්යයෙන් ලියනවා. හොඳ මෙච්චර කළා අපි මෙච්චර කියලා ID හදන විදිය ඔක්කොම විදිය ටික කිව්වා. දැන් ඊට පස්සේ මේ ID නැති කට්ටියගේ නම් ලිස්ට් එක පවා දැන් මේ වෙනකොට දිස්ත්‍රික් හරහා ප්‍රාදේශීය මම දන්නේ නැහැ ගියාද නැද්ද කියලා දන්නේ නැහැ. දිස්ත්‍රික් සම්බන්ධයෙන් කරන සභාපති වෙන සහ ප්‍රාදේශීය සම්බන්ධයෙන් කමිටු වලට යවලා තියෙනවා. ඒකෙන් අපි වසමේ CDC එකට යවලා එතනින් හදන්න මේ කරන්න කියලා ඒක මේ කරන්න කියලා තියෙනවා. ඕගොල්ලන්ගේ වගේ මොකද ඕගොල්ලන්ටත් කොපි කරලා තියෙන්නේ කවුරුත් දන්නේ නැහැ කියන්න බෑ. එතකොට ඒක ඕගොල්ලෝ දැනගන්න ඕන ඒ කට්ටියවත් සම්බන්ධ කරන මේ වැඩේ කරන්න. ඊට පස්සේ ID එකක් සකස් කරගන්න බැරි කීප දෙනා මම කලින් කියලා ඇති. දන්කොටුවේ අහලා බලන්න මම කියන්නේ නැහැ. දන්කොටුවේ කොහොමද ඔක්කොම ටික හැදුවේ කියලා බලන්න. ඊට පස්සේ ඒවා ගෲප් එක මේ කරගන්න මේ මතක තියාගන්න මේ සිස්ටම් එකේ ඇතුළට යන්න බෑ. අදාළ පුද්ගලයාට ID එකක් නැත්තම්. ඒක මම හිතන්නේ මම එක තැනකදී පොඩ්ඩක් වැරදෙනවා මටත්. ඒක මේ සිස්ටම් එකේ එන්ටර් මේ සිස්ටම් එකට ඇප්ලිකේෂන් එක දාන්නම අනිවාර්යෙන් ID එක ඕන. ගෙවීම් ගන්න බැරි නම් තමයි වෙන ගෙවෙන කෙනාට නොමිනි කෙනෙක් නම් කරගන්න පුළුවන්. එයාට ගන්න යන්න බැයි නම් ඇඳගත නම්. හැබැයි අර කෙනාගේ තහවුරුව, ඒ කියන්නේ පුද්ගලයා නිවැරදි පුදේ ජීවත්ව ඉන්නවා, මෙයාට අනන්‍යතාවක් තියලා කියන එක තහවුරු කරගන්න එකම සාක්ෂිය තමයි ජාතික හැඳුනුම්පත. එතකොට ජාතික හැඳුනුම්පත මොනම ක්‍රමයකින් හරි හදන්න පුළුවන්. හදන්න බැහැ කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ඒක කියන්නේ හැබැයි මෙහෙමයි. සමහරු කියලා තිබ්බ අපිට ඕවා ඕනේ අපිට එපා දීමනාත් ඕනේ මේවත් එපා නම් මනම් කියලා. හැබැයි එහෙම කියන කෙනෙක්ට මම සමහරුන්ට කියලා ඇති දිවුරුම් ප්‍රකාශකකින් අරගන්න මේ මට මේක ID එක හදන්න බැරි නිසා මට මේ දීමනා අවශ්‍ය නැහැ. ඒක ඒ පැහැදිලිව එක තියෙන්න ඕනද? මේ මිස් මෙහෙමයි පවා මිස් අපි ඒක ඕන අපි දිවුරුම් ප්‍රකාශන ෆෝමැට් එකකුත් හදලා මේවා මොකද? හැබැයි ඒ වෙන්න ඕන මට මේ ID එක හදන්න දීමනාත් අවශ්‍ය නැහැ. ID එකත් බෑ ඕන නැහැ කියලා කියනවනම් එයාගේ දිවුරුම් ප්‍රකාශයක් ගන්න. මොකද ඕනට මේ වෙන්න බෑ. හැබැයි ඇඳගත කෙනෙක්ට උනත් ID එක හදන්න පුළුවන්. මම ඒක තහවුරු කරගෙන තියෙන්නේ මොකද මේ ඡායාරූප ශාලාවල හිමියෝ කියනවා ඒගොල්ලෝ ගෙදෙට්ට ගිහිල්ලා ඕනනම් ඒගොල්ලෝ ෆොටෝ එක ගහලා මේව කරන්න පුළුවන් කියලා. ඊට අමතරව
මේ වෙනකොට පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් ඒගොල්ලන්ට පණිවිඩයක් දීලා තියෙනවා කොහොමද හදාගන්න කියලා. මම ඒක කියන්න යන්නේ කොහොමද හදාගන්න කියන විදිහ කියලා තියෙනවා. ෆොටෝස් ගිහිල්ලා ගහන්න බැයි නම් අදාළ කෙනෙක්ට ෆොටෝ එක ගහලා ගෙනහලා දුන්නොත් ඒක හදාගන්න පුළුවන්. එහෙමත්ම බැරි කෙනෙක් ඉන්නවා නම් පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ මොකද හැම ප්‍රාලේඛකම ඉන්නවා පුලිදේ නිලධාරියෙක් ඉන්නවා. එයාට කියන්න පුලිදේකට කතා කරලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්නේ. ඒතකොට පුලිදේකෙන් ක්‍රමයක් තියෙනවා. ඕනනම් ඒගොල්ලෝ ජංගම සේවයක් දාලා එහෙම මේකක් හදලා දෙයි. ඊටත් අමතරව ඕගොල්ලෝ කියනවා නම් මේ ID ටික හදා ගන්න තියෙනවා. මෙන්න මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. මේ විදිහට මේ ID ටික හදා ගන්න ඕන කියනවා නම් ඒකට ජංගම සේවයක් ලෑස්ති කරන්න. ඒක ඉතින් මෙහෙමයි. ඒක ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක කතා කරලා නිලධාරිත් එක්ක කතාලා එහෙම කරන්න. එහෙම දෙයක් ඕන නම් පුලිදේ විදියට කෝඩිනේට් කරලා දෙන්න මේ ID ඔෆිස් එකත් එක්කයි අපිත් ඕනනම් මොනවා හරි ඒකට මොනවා හරි සල්ලි ඕනනම් මොනවා හරි ඕනනම් ඒ දේත් දෙන්න. හැබැයි ඒක වැඩේ ඕගොල්ලන්ගේ වගකීම. තමන්ගේ කොට්ටාසේ තවදුරටත් ID නැති මෙන්න මේ ගාන ඉන්නවනම් ඒ ටික හදලා දෙන එක ඕගොල්ලන්ගේ වැඩක්. හදලා දෙන්න ඉතින් බැරි නම් ඒ කියන එකට හේතු ටිකක් නිශ්චිතව තියෙන්න ඕන. வடகிழக்கு மாநிலங்கள்ல வந்து ஐடென்டி கார்டு இல்லாம ஏதாவது பிரச்சனைகள் இருக்குமான்னு சொல்லி சொன்னா நீங்க அதை வந்து எனக்கு என்னன்னு சொன்னாலும் பரவாயில்லை, நீங்க சொல்லுங்க. ஐடி இல்லாம யாருமே இருக்க இயலாது. முதிய கொடுக்கக்குள்ள அந்த சிஸ்டத்துல என்டர் பண்ணக்குள்ள கட்டாயம் தேசிய அடையாள அட்டை இருக்கணும். படுத்த படுக்கையில் இருக்கிறவங்கனாலும் இப்ப வந்து புதுசா வந்து பிரதேச செயலகத்துல இருக்கிற ஆட்கள் பதிவு செய்யறதுகள் மூலம் உங்களுக்கு ஐடென்டி கார்டு கொடுக்க சொல்லித்தான் நாங்க எல்லாம் சொல்லியிருக்கோம். அதுக்கான அந்த வழிகாட்டிகள் ஆலோசனைகள் எல்லாம் வந்து உங்களுக்கு தெரியும். அதால நீங்க எப்படியோ இந்த ஐடென்டி கார்டை கொடுத்து அது மூலம் அந்த ஐடென்டி கார்டை கொண்டு தான் அந்த சிஸ்டத்துல என்டர் பண்ணணும். எதுவும் பிரச்சனைகள் இருக்குன்னு சொன்னா நீங்க டைரக்டா எனக்கு மூலம் சொன்னாலும் நான் படிப்பாளருக்கு இதை பத்தி அறிவிப்பேன். நீங்க எனக்கு வேண்டாலும் அனுப்பலாம். නවායදුම් කරුවන් දැන්ට වැඩි දින නොලබන කැටගරිකල් මැනේජ් දාන්න දැන්ට GN රෙකමෙන්ඩේෂන් කරන ෆෝමැට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් දැන් අපි දැනට අපි මේ කරන්නේ මෙහෙමයි කැටගරිකල් එතෙන්ට යන්න නම් ඒ මොකද්ද වෙන්න ඕන? සිස්ටම් එකේ ඇප්ලිකේෂන් එක ගිහිල්ලා එනුමරේෂන් එකට ගිහිල්ලා ඔයගලන්ට එන්න ඕන. ඒතර එනිමරේට් වෙන්නේ නැති එකට ඔයගලන්ට කැටගරිකල් දාන්න බෑනේ. ඒතර අලුත් ඇප්ලිකේෂන් ඒ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ආවන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දාන්න පුළුවන්. ඒ ෆෝමැට් එකම ගන්න කිසි අවුලක් නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් ඒකට ඒ ෆෝමැට් එක අත්‍යවශ්‍යමත් නැහැ හරි විදියට. නමුත් දැන් මේ අපි යන ප්‍රොසෙස් එකනේ. ඒතර මොකද මං කිව්වනේ ඇයි කියලා මේ දැනට තැපැල් කාර්යාලයෙන් ගන්න කට්ටියට මේක ගන්න ඇයි කියලා කිව්වනේ. මොකද ඒ ඩේටා ටික 2023 ඩේටා. ඒකයි. ඊට පස්සේ අනිත් එක කොච්චර කොහොම කිව්වත් මේවා මිනිස්සුනේ සිස්ටම් වලට එන්ටර් කරන්නේ මිනිස්සු. එතකොට වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. ඒතර වැරදි ඩේටා දුන්නාම සිස්ටම් එක මේ වගේ දැන් මම අර කලින් කියන්න ගියේ නම් මම දැන් ටයිප් කරලා දෙනවා පොඩ්ඩක් නිකන් සිංහල ටයිප් කරලා කුණු හරප වගේ ටයිප් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම තමයි වැරදෙනවනේ. අර කැටගරිකල් කියලා බලන්නකෝ මේ අපේ වැලිපිටියේ චන්දර මහත්තයා ටයිප් කරලා තියෙන මොනවද කියලා දාලා තිබ්බා. හොඳයි මම ඒක කියන්නේ මේක බලමු. ඒක හින්දා අපි යන්න ඕන ආයෙ රැස්වීම. එකම නම් ආයෙ උන්නේ Hello sir. Hello. ඔව්. Hello sir, මම පුත්තලමේ දිස්ත්‍රික් නිලධාරී. ඔව්. සර් මගේ මයික් එකේ පොඩි ගැටලුවක් තිබිලා ඔන් කරගන්න බැරි වුණේ. හරි කියනද? හරි. Hello. ඔව් කියන්න මිස් කියන්න. හරි සර්. ඔව් සර් මේ මගේ අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ සර් ගැටලුවක් මම සර්ටත් යොමු කරා ආනමඩුව මහවැව සහ දංකොටුව මාගම්පේ. නෑ හරි. ඒ වගේ සර් තිබුණේ අර ග්‍රාම නිලධාරී නිර්දේශනේ. දැන් කියපු විදිහට වැඩ කරන්නකො දරුවෝ දෙන්න නැති ඒවා ලිඛිතව එවන්න. මොකද දැන් මේක එක අල්ලන් ඉන්න බෑනේ. දැන් ඔයාලා 300 ගාන ඔක්කොම ලවයි ප්‍රශ්නේ ආය අහන්න ගියොත් ප්‍රශ්නයන්නේ. ඒ හැර වෙන ගැටලුවක් තියෙනවා කියන්නකෝ. ග්‍රාමීණතාරිස් ආයසරියක් දැනුවත් කරන්න අපි ඉල්ලන්නේ මේකයි කියලා. එහෙම නැතු වුණොත් මිනිස්ට්‍රියෙන් ඉල්ලනවා කියන්නේ දැන් මේක ඔයාලා කියන්නේ මේක දෙන්නේ නැති බවට දෙන්න එපා ඔයා. ඒක දුන්නාම අපිට රාජ්‍ය පරිපාලනයට ලියලා තමයි මොකක් හරි කරන්න වෙන්නේ. ඒ නිසා එයාට පැහැදිලි කරන්න මොකද මේ වැඩසටහන නවත්තන නිසා කරන්න ඕනේ කියන එක. හොඳේ? සමහර තාපාරක් එන්න ඉඩ තියෙනවා. ඔව් සර් ඒතකොට අර මේ නිලධාරී නැති ගැටලුවට මම ලියුමක් කෙව්වා අපේ මේ ප්‍රාලේ 6ක. ඒතකොට Hello. නිලධාරීන්ගේ තියෙන ගැටලුවට ඒකට උත්තරයක් මේක ලෙවන්නම්. හොඳේ? හරි සර්. ඊළඟ කියන්නේ හරි. බැංක් account වලට මේ දීමනාව ලැබිච්ච
ප්‍රතිලාභීන්ට මාස 6ක කාලයක් මේක නවත්තලා තියෙනවලු. ඒක නැවත මේ බැංකු වලට දාන්නේ කවදද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන්න එපානේ. දැන් අපි මේකට අදාළ ටික යන්කෝ නේද? ඒකට ලිස්ට් එකත් එක්ක ඒවා නරකට ඉවර එහෙම කරන්න තියෙනවා ඕනේ. ඒවා හොයාගන්න. ඒවා හරි. Sir, සම්මනි here in video, please. පබාමිස් සඳ අවසන්ට අරගොල්ල දැම්ම මේ සමහර දිත්තකේම අය කරගන්න විදියක් නැහැ මිනිස්සු ගෙවන්න නැහැ කලින් වගේ WA ගැන කැමතිද ඒක දැන් මේක ඒක අදාළ නොවේ මං අදාළ අයට ඒවා කියලා ඇති ප්‍රසිද්ධිය කියන්න බෑ ඊට පස්සේ මම වැරදිකාරයෙක් වෙනවා ඔඩිට් එකෙන් මාව නැත්නම් අපිට ඔක්කොම ප්‍රශ්න විසඳන්න බෑනේ දැන් නේ. ඔව්. වැඩිහිටි නිවාසවල මේ නිවාසිකයින් පෝස්ට් ඔෆිස් එකකින් මේ දීමනාව ගන්න කට්ටියට දැන් ඒක නෑ, විතරේ උත්තර ඒක කිව්වා, දුන්නා. ඒක කිව්වා. තමයි දාලා තියෙන්නේ. සමහරට කලින් දීපුවා වෙන්නේ නැති. ඔව්. ඔයත් ඒක තමිල් වලින් කිව්වා නේද? ඔව් මැඩම්. හරි දැන් මේවා ඇත්තටම කිව්වොත් මේවා කලින් කියලා උත්තර දීලා ඇති QR එකේ දැන් මම data කියන්නද නැත්නම් ලේසිම දේ මේ කියපුවාට අමතරව වෙනත් මොකුත් තියෙනවා නම් කාට හරි අහන්න කියමු. ඔව්. එතනින් ඉවර. මේ කියපු ප්‍රධාන ප්‍රශ්න ටිකට අමතරව දැන් ඔය කියපු අපි වැඩේ කරන්න බැරි වෙන්න වෙන මොනවා හරි හේතුවක් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ පුද්ගලික ප්‍රශ්න නෙමෙයි. පොදු ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න විශේෂයෙන් මම අහන්නේ මේ මෙතන ඉන්න දිස්ත්‍රික් නිලධාරියෙක්ගෙන් WBB පුහුණුවට ආපු නිලධාරියෙක්ගෙන් එයාගෙන් අහන්න. කියන්නේ අපි දැන් කතා කරපුවාට ඇරි වෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක විතරක් අහන්න කියලා. இதுவரைக்கும் மேலதிக செயலாளரும் பணிப்பாளரும் வந்து உங்களோட கதைச்சி இந்த கலந்துரையாடனத்துல தவிர ஏதாவது உங்களுக்கு பிரச்சனைகள் இருக்கும்னு சொல்லி சொன்னா நீங்க உங்கள்கிட்ட வந்து கேளுங்க. அதை விட்டுட்டு இப்போ நாங்கள் காலையிலேருந்து இப்போ கதைச்சு கொண்டு இருக்கிற அந்த அதே ஒரே சப்ஜெக்டை வச்சு கொண்டு கதைக்காம மேலதிகமாக ஏதாவது கேட்க இருக்குமென்னு சொல்லி சொன்னா கேளுங்களா. දිස්ත්‍රික් නිලධාරී දැන් මේකේ මේ අපේ මෙතන Zoom එකේ ඉන්නේ 72යි. හොඳේ පටන් ගද්දි හිටිය 90 ගාණක්. එතකොට ඔයාලගේ මේකට තියෙන කියන්නේ අවශ්‍යතාවය මේකෙන් පැහැදිලි වෙනවා. ඇයි දිස්ත්‍රික් නිලධාරීට බැරි මේ අයව එකතු කරන් ඉන්න? ඔයාලගේ ලේකම් කාර්යාලයෙන් රැස්වීමක් තියෙනකොට සියලු දෙනාට සහභාගී වෙන්න කියනකොට 72ක් හිටියාම හරිද? මේකේ එන්නේ පටන් ගද්දි 90 ගාණක් හිටියා. ඔව්. ඉතින් මෙහෙම අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නේද? පොදුවේ පණිවිඩය නම් මම පොදු පණිවිඩය අපි උදේ නේද? ඔව් අන්න ඒක තමයි. ඒකෙන් පේන්නේ මෙහෙමයි. කවුරු කොහොමකවත් අවසානයේ ඔය ඉන්න ලිස්ට් එක ගන්න පොඩ්ඩක්. නෑ තියෙනවා මේක තියෙනවා. දිස්ත්‍රික් නිලධාරිගේ අපිට ඉතින් කෙලින්ම මැරෙනවා. එයාගේ හැකියාව පිළිබඳ තුලින් මැරෙනවා. දිස්ත්‍රික් නිලධාරිට පණිවිඩයක් දීලා මේ වෙන බැයි නම් මොකද දැන් මෙහෙමයි. ලියුම් එව්ව අරම වෙන්නේ මේ තාක්ෂණික යුගයේ එහෙම ප්‍රශ්නයක් මේවක් තියන්න විදිහක් නැහැ. ඒකත් එක්ක මෙහෙමයි දැන් මේ ටික කියන්නේ. මෙහෙමයි දැන් ඔය දැන් අපිට ප්‍රශ්න ටික අහලා තව කවුරු හරි මේ ප්‍රශ්නයක් තියෙනවා වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා මේ අහන්න. ஏதும் பிரச்சனைகள் இருக்குமென்னு சொன்னா எதுவும் தெளிவுகள் இல்லைன்னு சொன்னா ஒருக்க கேளுங்க திருப்பி டைரக்டர்கிட்டையும் மேலதிக செயலாளர்கிட்டையும் வந்து உங்களுக்கான பதில கேட்கலாம். ஹலோ அஸ்வினி. சொல்லுங்க. ஹலோ அஸ்வினி என்னடா அந்த எல்டஸ்கோம்ல இருக்கிறார்கள்றத எப்படி பதிவு செய்யறது? ஏற்கனவே நடந்த மீட்டிங்ல ஒரு இது சம்பந்தமா தனிப்பட்ட ரீதியாக நான் ஒரு முடிவு சொல்லுவேன் சொல்லியிருந்தாங்க. நான் இதுவரையில இல்ல. நீங்க அது சம்பந்தமா ஒரு விளக்கம் தேவை. மதுசூதனன் என்ன காரதேவ் ஆமா. இது நான் உங்களுக்கு அதுக்கான அந்த தெளிவுபடுத்துறேன். நான் உங்களுக்கு சொல்றேன் வேறையா என்னன்னு சொன்னா அது வந்து நேரடியா உங்களுக்கு சொல்லிருக்கேன். நான் உங்களுக்கு சொல்றேன் தெரியா. அஸ்வினி அதே எல்லா எல்டஸ்கோம்லயும் அதே பிரச்சனை தானே இருக்கு. ஆமா ஆமா. ஓம் செந்தில் நான் உங்களுக்கு அதை பத்தின தெளிவுபடுத்தல நான் உங்களுக்கு எடுத்து தரேன். அதை விட்டு வேற எதுவும் பிரச்சனை சொல்லுங்க.
ඒක දිලුප එපේවාට කියන්න නේද? දිලුපනේ මගෙන් ඇහුවේ. හරි මොකද්ද? හරි මෙන්න එල්ඩර්ස් ෆෝම් එකේ ඉන්න කට්ටියගේ ඔව් ප්‍රශ්න ඒක ඔයා කිව්වනේ එපා කියලා හරි. කරන්නම් අපි මේ ඒකේ කියලා කරලා. මේ ආයෙ කියන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ අහගෙන නෙමෙයි ඉන්නේ. ඔව් ඒක තමයි. හරි තව ප්‍රශ්න නැත්තම් මේ මට පොදුවේ කියන්න කාරණා ටිකක් තියෙනවා. මම හැබැයි හිතනවා මෙතන දිස්ත්‍රික් නිලධාරීන් සියලු දෙනා ඇති කියලා. ඔව් කවුද? කවුද කියලා කතා කරන්නේ? සමහර කවුද කියලා කියන්නේ ආතරින් චමිලා නේද? කවුද? මුලට යන ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි විෂය කතා කරන්නේ සර්. ඕකේ කියන මිස. කොහොමද මාතරනේ? සමහර ඇප්ලිකේෂන් එන්ටර් කරද්දි සර් අර ID නම්බර් එක එන්ටර් කරද්දි ස්ත්‍රී පුරුෂ භාවය නොගැලපේ කියලා එනවා. ඒවට මොකද කරන්නේ? ඒ ගෲප් ස්ත්‍රී කෙනෙක්ට පුරුෂ දැම්මා. ඔව් හරිද? ඒක ගෲප් එකට දාන්න. හැබැයි ගෲප් එකට කලින් මිස් ඔක චෙක් කරන්න තියෙන හොඳම කෙනා කවුද? ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ මේ මිස්කින් ඇහුවද ඒ වගේ ප්‍රශ්න ආපු ඒවා? ආමිස් සර් ඔව් සර්. උලටියනේ මිස්ලගේ මේ පුලිදේ නිලධාරියෙක් ඉන්නවද? ID ඔෆිස් නිලධාරියෙක් ඔෆිස් එකේ ඉන්නවද? ඉන්නවා සර් ඉන්නවා. ඔව් ඒතර එයාගෙන් ඕක ඇහුවද? ඒක චෙක් කරගන්න සර් එතන. නෑ නෑ ඇහුවද නැද්ද කියලා ඒකේ උත්තරේ කියන්නකෝ මිස්. නෑ සර් ඒක ගැන දැනුවත් උනේ නැහැ ඒකයි. නෑ නෑ දැනුවත් නෙමෙයි. හරි හරි මිස් හරි. මෙහෙමයි සමහර වෙලාවට ওই දේවල් වලට උත්තර තමන්ගේ ගාවම තියෙනවා. පොඩ්ඩක් ඉතින් අර මේ හැමදේම අර ඔයගොල්ලෝ බලන්නේ සමහරව අර ප්‍රශ්නේ කෙලින්ම උඩටම දාන්න. සර්ගෙන් මට එහෙම බෝලේ පාස් තමයි. එහෙමනේ බලන්නේ. නිකන් මිස් මෙහෙමයි එක්ක මේ පළවෙනියෙන් බලන්න තමන් එන්ටර් කරලා දෙන එක හරිද කියලා. වැරදෙන්න පුළුවන් තමන් ආයෙ පාරක් බලන්න එන්ටර් කරලා තියෙන හරිද කියලා. ඊට පස්සේ ආයෙ පාරක් බලන්න එයා ඒ මිනිස්සෙක් මම කලිනුත් කිව්ව එකයි මිනිස්සු අතින් වැරදීම් වෙන්න පුළුවන්. ලියනකොට වැරදීම් වෙනවා, ටයිප් කරනකොට වැරදීම් වෙනවා. ඒවා පොඩ්ඩක් මීටරෙන් පොඩ්ඩක් බලන්න. එහෙමත් ඒක ඉස්සෙල්ලා බලලා ඕනනම් අර මිනිස්සයාගෙන් ආයෙ අහලා බලන්න ඔයාගේ මේ ID නම්බරේ හරිද කියලා කෝල් එකක් දීලා එයාගෙන් අහන්න. අහලා ඉවර වෙලා ඒකත් නිලධාරියෙන් අහන්න. අහලා ඕව සරල කාරණා මිස් ඕව නිකන් අර ID නම්බර් එක නම් චෙක් කරගත්තා සර්. බර්ත්ඩේ එක ඒව හරියටම අපි කෝල් කරලා පවා අහගත්තා. හරි එතකොට මිස් ඒකෙන් සිස්ටම් එකෙන් බැලුවද මේ පුලිදේ ඔෆිස් එකේ එහෙමනම් බැලුවේ නැහැ. එහෙම අහන්නකො එහෙම නිලධාරියෙක්ගෙන් අහලා එතකොට එයා සිස්ටම් එකෙන් බලයි. බලලා ආයෙ මොකක් හරි තන එයා හෙඩ් ඔෆිස් එකෙන් බලලා එහෙම කරයි. එහෙමත් කරලා ඒක අවුල් නම් මට පර්සනලි මට WhatsApp එකක් දාන්න මං අහලා ඉවරලා කියන්න මොකද්ද කියලා. හැබැයි මෙහෙමයි. ඔය කොහේ පැත්තක හරි මේ එකක් තිබුණොත් එහෙනම් මං කො ප්‍රසිද්ධියම කියනවා හැබැයි. හොඳයි. බලලා මට උත්තරයක් එවන්න හොඳේ. මෙහෙමයි. මැඩම්ගේ ෆෝන් එකෙන් මට එවන්න හොඳේ. ඒක වැරදි නම් ඇත්තට. මොකද ස්ත්‍රී පුරුෂ භාවය ID ඔෆිස් එකෙන් වෙනස් කළා ලොකු ප්‍රශ්නයක් නේද? මානව හිමිකම් යන්න ඕන ප්‍රශ්නයක් නේ. මිස් එනම් මට අද දවස් ඇතුළත ඒක බලලා මැඩම්ගේ WhatsApp එකක් දානවද? හරි සර් හරි. හරි හරි. සාහවට දාලා මේ එරනේ ඩයබටිස් එක වෙනස් කරගන්න. හරි හරි එහෙනම් දාලා ගන්න. මානසික සෞඛ්‍යයක් කීයක් කියවලද කියලා අහලා කියන්න. නෑ මානසික කියවලු. හරි මේමයි දැන් ගොඩාක් දේවල් කතා කරා මේ මම හිතන මං වගේ සියලුම මේ දිස්ත්‍රික් නිලධාරීන් තාම ඇති කියලා හිතනවා. දිස්ත්‍රික් නිලධාරීන්ට තව පණිවිඩ ටිකක් දෙන්න තියෙනවා. මෙහෙමයි ගෲප් එකේ සමහරට අපි දැම්මට මේ සමහර ඒවා හරියට කොච්චර කිව්වත් මේ තියෙන නිසා මෙහෙම අපි පොඩ්ඩක් කරමු. දැන් අර මැඩම් ඉන්න තැනත් මමත් ඇත්තට අපහසුතාවයටපත් වුණා. කට්ටිය ඇයි සම්බන්ධ නොවන කියලා. ඒතකොට දැන් මැඩම් උනත් හිතන්නේ මේගොල්ලෝ වැඩ කරන්නේත් ඔය වගේ තමයි කියලා. ඒක නිසා මම ඇත්තටම කැමති නැහැ. අපි නිලධාරීන් විදිහට අපි හැමෝම සෑහෙන්න මහන්සි වෙලා මේ වැඩ කරන්නේ. අපිත් ඕගොල්ලෝ හැමෝම එහෙමයි. ඉතින් ඒක නිසා මේ වැඩේ අනිත් වැඩ කරන්න තියෙන මේ කාලේ මේක ඉතුරු කරගන්න තමයි මේ වැඩිහිටි දීමනාවෙන් නිදහස් වෙන්න ඕන. නිදහස් වෙලා එතෙන්ට යන්න ඕන කියලා කියන්නේ. ඉතින් ඒක නිසා කොහොම හරි කරලා දැන් කාලේ තව ගත වුණා. දැන් තව අවම මාස දෙක තුන මගේ නම් මිලක්කේ මේමයි ඔක්තෝබර් 1 වෙනිදා වැඩිහිටි දිනය සමරලා ඒ මාසය වැඩිහිටි වෙනුවෙන් ඒ වැඩසටහන් ටික කරන්න සැප්තැම්බර් 30 වෙද්දි මේ ටික සම්පූර්ණයෙන් ඉවර කර ගන්නම ඕනේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න මේ සැරේ ඕගොල්ලන්ගේ මේ දැනට යන දේවල් සහ සියල්ලෙම
කාර්ය සාධනය කියන එක මේ මැනෙනවා මේ දේවල් ටිකත් එක්ක සහ ඔක්තෝබර් මාසේ කරන දේවල් එක්ක. ඒක නිසා හොඳින්ම මේ කාරණේ මතක තියාගන්න. මේ ඊට පස්සේ අපි හැමෝටම නිකන් මේ කනගාටු මේ වෙන්නේ. ඒක නිසා මෙන්න මේ කාරණා ටික අපි පළවෙනි කාරණේ තියාගමු. දැන් අපිට පේනවා මොකද මෙතන ඉන්නේ අනිවාර්යෙන් ඇත්තටම මම දන්නවා ගෲප් එකේ දිස්ත්‍රික් නිලධාරි හිටියත් අනිත් නිලධාරි හිටියත් ඊට අමතරව අපේ මේ විෂය කරන දැන් අපිට පෙවුණා වෙනත් නිලධාරීන් ඉන්නවා. ඒතකොට ඒක සමාජ සේවා වෙන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම මෙතන ඉන්නවා සබ්ජෙක්ට් ඔෆිසර්ලාත් ඉන්නවා. ඊට අමතරව වෙන ඕනම නිලධාරියෙක් ඉන්න පුළුවන්. කවුරුන් හරි ප්‍රාලයක නියෝජනය කරමින්. හැබැයි අපිට ඇත්තටම ඕන අපේ මේ පණිවිඩේ කවුරු හරි ප්‍රාලයකේ ඉන්න කවුරු හරි නිලධාරීන්ට මේක යන්න. මොකද වැඩිහිටි දීමනාව කියන එක ERPO කෙනෙක් ඉඳීමම අත්‍යවශ්‍යම නැහැ. මොකද දැනටත් මොන විදියකින් හරි ලංකාවේ හැමතැනම වැඩිහිටි දීමනාවක් ගෙවෙනවා. ඒතකොට වැඩිහිටියෝ ඉන්නවනේ. ඒක නිසා ඒක අංක එක. අනිත් වැඩ ගැන මේ අපි කතා කරන්නේ නැහැ. වැඩිහිටි නිලධාරියෙක් නැහැ කියන එක. ඒක නිසා මගේ අදහස ඒක උත්තරයක් නෙමෙයි. මොකද මේ වැඩිහිටි දීමනාවට වැඩිහිටි දීමනාව කොහොම හරි කරනවා. මොකද මම දන්නවා මේ කොහොම හරි ඒක කරන බව. එතකොට එහෙම නොවෙනවා නම් අපිට පැමිණෙන්න එපා මේ ප්‍රාලයකේ වැඩිහිටි දීමනාව ගෙවෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. ඒක නිසා ඒකත් එක්ක දැන් මේ අපේ මෙන්න මේ sannivedana අවුල තාම තියෙනවා. ඒක නිසා හරියටම මේ කාරණාට විශේෂයෙන්ම දිස්ත්‍රික් නිලධාරීන් හැමදේම මතක තියාගන්න. මම අර කලිනුත් කිව්වා වගේ දිස්ත්‍රික්කේ ඉන්න නිලධාරීන් ටික. ඔයාගේ ප්‍රාදේශීය ලේකම් ඉන්න ඩිවිෂන් ටිකේ හරියට මේ වෙනකොට වැඩ කරන නිලධාරීන් කවුද කියලා අඳුරලා තියාගන්න. ඒ අයගේ මේව මම සෑහෙන කියලා දෙනවා. ඒ අයගේ contact numbers, WhatsApp numbers මේවා ටික අඳුරලා තියාගන්න. ඊට අමතරව ඒ අයත් එක්ක communicate කරන්න පුළුවන් හොඳම විදිය. දැන් සමහරුන්ට කොච්චර කිව්වත් කියනවා අපිට වරව නැහැ, මේව නැහැ, එහෙම නැහැ කියලා. හැබැයි මම හිතනවා කියන්නේ ෆෝන් එකක් Tamanට මොබයිල් ෆෝන් එකක් නැත්තම් අඩුම තරමේ ඔෆිස් එකක ලෑන්ඩ්ලයින් එකක් හරි කතා කරලා කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. මම ওই කතන්දරේ දෙසැම්බර් 23ත් කිව්වා totally disconnected එකක් ඉන්නවා කියලා. ඒක නිසා මම ආයෙ ඒක කියන්නේ සමහරු එහෙමයි කිසිම දෙයක් මේ වෙන්නේ නැහැ. එහෙම ඉන්න. ඒක නිසා අපි හරියටම දැන් අඳුර ගන්න ඕන ඔයගොල්ලොත් එක්ක කමියුනිකේෂන් මෙතන තියාගන්න පුළුවන් විදිහ. ඒක අපි හරියටම ගෲප් එකේ එවන්න කලින් දිස්ත්‍රික් නිලධාරි ඒ ටික අඳුරගෙන තියාගන්න. ඒතර අපි ආයෙ ඊට පස්සේ එක එක ප්‍රාලේ නිලධාරීන් එක වැඩිපුර කතා කරන්නේ දිස්ත්‍රික් නිලධාරි එක අඳුරගෙන තියාගන්න තමන් කොහොමද ඒව සම්බන්ධ කරගන්නේ කියලා. ඊට පස්සේ සමහරුන්ට ඕන ඇති හાર્ඩ් කොපියම ඕන ඇති ඇවිල්ලා එහෙම ගිහිල්ලා එහෙම ඉතින් එහෙමත් කැමති නම් එහෙම කියන්න. එතකොට එහෙම හાર્ඩ් කොපිත් ඒවල තැපෑලේ වල ලියාපදිංචි කරලා කුරියර් ඕන විදිහකට එවන්න කැමති විදිහකට. හරි. ඊට පස්සේ ප්‍රගතිය අනිත් දේවල් වල ප්‍රගතිය. ඒ කියන්නේ දැන් 7/27 මේ 31 වෙනිදා ඇමතිතුමාත් සමග සාකච්ඡාවක් තියෙනවා අපේ ප්‍රගතිය. ඒතකොට එතෙන්දී අනිත් ව්‍යාපෘති නිසා මේ හැම දෙයකම ප්‍රගතිය කියන්න ඕනි. මම දන්නවා ඕගොල්ලන්ට මේ තියෙන අනිත් වැඩ කටයුතුත් එක්ක අමාරු බව මම දන්නවා. නමුත් අපි අතන අනිත් ඔක්කොමත් එක්ක ගිහිල්ලා ප්‍රගතිය කතා කරද්දී අන්තිමට මම අපහසුතාවයටපත් වෙනවා. අවසානයේ වැඩිහිටි දීමනා ටික ඒ ටික ගලත් නැහැ. ඒ ටිකත් ඉවර නැහැ. මොකද්ද මේගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක කියවන. හැබැයි මම දන්නවා ඒක සාධාරණ එකක් නෙමෙයි. නමුත් පොදුවේ මේ මත යාවොත් එහෙම පොදුවේ අපිට ඒක අවාසි. ඒක නිසා ඕගොල්ලෝ අනිත් මේවත් ප්‍රගතිය ඉදිරිපත් කරන්න. ප්‍රගතිය ඉදිරිපත් කරන්න බැරි නම් හේතුවක් තියෙන්න ඕනේ. හේතු ඕනේ අනිවාර්යයෙන්. ඒක නිසා නිතරම මතක තියාගන්න කරන වැඩේට අපි වග වෙන්න ඕන, වග කියන්න ඕනේ. ඕගොල්ලන්ට මේක ප්‍රගතියක් නැත්තම් මෙන්න මේ හේතුව. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව අපේ නම් වැරද්ද ඒකත් කියන්න. හරිද? ඒ විදිහට ප්‍රගතිය ඕනේ අනිවාර්යයෙන්ම. ප්‍රගතිය මේ අනිත් හැම එකම. ඒ නිසා මේ අද දැන් 24/5/6/27 සඳුදාට අනිවාර්යයෙන්ම ප්‍රගතිය ඕන. මොකද මේ ඒක ඒ ප්‍රගතියත් එක්ක 28 වෙනිදා මේ ලේකම්තුමත් එක්ක ඒ ප්‍රගතිය කතා කරන්න ඕන අතිරේක ලේකම්තුමියත් එක්ක. ඊට පස්සේ මේ සැරේ අපේ 30 වෙනිදා කවුන්සිල් එකට මොකද කවුන්සිල් එක විශේෂයෙන් මිල්ලුවා ඕගොල්ලන්ගේ ප්‍රගතිය. ඒක නිසා 30 කවුන්සිල් එකට ටික ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ආයි ඒ හේතු සියල්ලත් එක්ක 31 වෙනිදා ඇමතුමත් එක්ක කතා කරන්න ඕනේ. මොකද මම මෙතන මේ තව අනිත් නිලධාරීන්ට ඉන්න නිසා සමහර කාරණා මට කියන්න බෑ. මොකද ඒක අවසානයේ මට මේ වෙන නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ නිලධාරී. මොකද මම මේ කතා කරන්නේ වැඩිහිටි දීමනාව ගැන නෙමෙයි අනිත් දේවල් ගැන. අනිත් දේවල් ගැන කියන්නේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙක් ඉන්න තැන් විශේෂයි. ERPO කෙනෙක් ඉන්න තැන් අති විශේෂයි. වැඩිහිටි විෂයභාර DO කෙනෙක් DO ERP කෙනෙක් ඉන්න තැන් විශේෂයි. අනිත් තැන්වල එහෙම හදිසියක් නැහැ. නමුත් ඒවා තැන්වලුත් දිස්ත්‍රික් නිලධාරී අනිවාර්යයෙන්ම වග කියනවා. දිස්ත්‍රික් නිලධාරී තමයි හේතුව කියනවා. මෙන්න මේ ටිකේ මේක නොකරෙන්නේ මෙන්න මේ හේතු නිසා. හැබැයි මම ඒවටත් කලින් ඒවරත් කියලා ඇති අපි සමහර දේවල් ප්‍රතිපාදන සහ සමහර දේවල් අපි දිස්ත්‍රික්කයේ විදිහට දුන්නට ඒ වැඩ කෙරෙන්නේ නැත්නම්
දිස්ත්‍රික්කයේ ඇතුළත ඕගොල්ලෝ මේ වැඩේ කරගන්න ඕනේ. හැබැයි එහෙම කරද්දි මතක තියාගන්න ඕගොල්ලෝ දිස්ත්‍රික් නිලධාරී මතක තියාගන්න දිස්ත්‍රික්කයේ අපි මොකක් හරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට ඒ දේ කරන්නේ නැතුව අනිත් කොට්ටාශයට කරද්දී මාරු කරොත් මතක තියාගන්න හැබැයි ඒ කොට්ටාශයේ වැඩි හිටියොත් ඉන්නවා කියන එක විතරක් මතක තියාගන්න. හරිද? ඒකට හේතුව විදිහට කියන්න එපා අපේ නිලධාරියෙක් නේ අපිට කොච්චර කිව්වා මෙච්චර කිව්වා මේක වෙරෙන්නේ නැහැ කියන එක නම් උත්තරයක් විදිහට කියන්න එපා. ඒක මතක තියාගන්න මේ ප්‍රගතිය ගැන. ඊළඟට තමයි දැන් අපි මේ කතා කරන හැම දේවල් එක්කම අපේ හැම මේ ඔය ටික කියලා ඉන්නවද? හරි. ඊළඟ කාරණේ තමයි මේ අපි මේකත් එක්ක ඊළඟ මේක තියෙන දේ තමයි මේ අපේ නිලධාරීන් සියලු දෙනාම ඔළුවේ තියාගන්න ඕන කාරණේ මේ අපි කරන දේවල් හැම එකටම එකිනෙක සම්බන්ධයි. එතකොට මේ දීමනාව ගෙවන එකේදී ඕගොල්ලන්ගේ පැත්තෙම ගොඩක් යෝජනා විශේෂයෙන් කතරගම තිබ්බ රැස්වීමේදීම ගොඩක් ආපු යෝජනා ගොඩක් හොඳ ඒවා තිබුණා. ඕගොල්ලෝ අර කට්ටිය එකතු වෙලා කතා කරලා හොඳ යෝජනා තිබුණා. ඒකෙදි කියපු දෙයක් තමයි සහ ඕගොල්ලෝ දකින්නේදී ජනාධිපතිතුමත් එක්ක තිබ්බ සාකච්ඡා ජනාධිපතිතුමා විශේෂයෙන් කිව්වා මේ දීමනාලාභී අයව සම්බන්ධ කරගන්න කියලා. එතකොට ඒ සම්බන්ධ කරගන්න කොහම වැඩිහිටියන්ගෙන් අපි මේ වැඩ ගන්නවා කියන එක නෙමෙයි. සමෘද්ධි මේ අස්වැසුම කට්ටියව නම් වැඩ ගන්න පුළුවන්. හැබැයි අපේ වැඩිහිටියන්ගොත් වැඩ ගන්න පුළුවන්. විශේෂයෙන් මොකද අපේ ඉන්නේ 70 වැඩිහිටියෝ හැබැයි වැඩ ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ගන්න පුළුවන් කියන්නේ මේ බර වැඩ නෙමෙයි ඒක සමහර දේවල් තියෙන වැඩිහිටියෝ කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒවට සම්බන්ධ කරන්න තියෙන හොඳම තැන තමයි අපේ වැඩිහිටි සමිතිය. ඒතර සමිතියට එතකොට ඕගොල්ලෝ යෝජනා කළොත් ඇත්තම වටිනවා වැඩිහිටි දීමනා ගන්න සියලුම දෙනා අපි වැඩිහිටි සමිතියට සම්බන්ධ කරන්න කියලා. හැබැයි ඒක කරන්න පුළුවන් වුණාට ඔය වැඩිහිටි දීමනා ගන්න පිරිසෙන් 70ට වැඩි ගොඩක් පිරිසක් ඉන්නවා ඇඳගත එන්න බැරි දුෂ්කරම පිරිස. අන්න ඒ පිරිස තමයි ඇත්තටම අපි වැඩියෙන්ම සැලකිල්ලට ලක් කරන්න ඕන. මොකද රජයේ ප්‍රතිපත්තිය කිසිවකු අත් නොහැර කියලා. ඉතින් ඒක නිසා වැඩිහිටි දීමනාව ගන්න ගමේ ඉන්න ඒ කට්ටියව අපි වැඩිහිටි සමිතියේ සමාජිකයෙක් කරගන්න ඕන. හැබැයි කරගෙන විතරක් හරියන්නේ නැහැ. එයාව අපි බලන්න ඕන. බලන්නේ කවුද වැඩිහිටි සමිතිය. ඒතකොට මේ වැඩේ මේ මෙකැනිසම් එක අපි හදන්න ඕන. අපි දැන් එතෙන්ට තමයි යන්නේ. දැන් අද රැස්වීමත් තුන ඒක විශේෂයෙන් ලේකම්තුමා කිව්වා ඒක මේව කරන්න කියලා. ඒතකොට ඒ අනුව අපි දැන් ඕගොල්ලන්ගෙනුත් අදහස් ගත්ත වැඩිහිටි සමිතිවල මේ රීති වෙනස් කරන්න මේ තියෙන දේවල් වෙනස් කරන්න යෝජනා අදහස් ගත්තා. හැබැයි ඉතින් සමහරව අදහස් දෙන්නේ නැහැ. හැබැයි සමහර අදහස් යෝජනා ආවා. ඒවත් එක්ක එකතු වෙලා අපි දැන් මේක වෙනස් කරනවා. හැබැයි ඒක වෙනස් කරන දේදී මේ අනිවාර්යෙන් ඔක්තෝබර් 1 වෙනිදාට මේ සම්බන්ධව එලි දක්වන්න තියෙනවා. ඒකට තව මාස මේ වැඩි කාලයක් නැහැ. සති 6ක් වගේ කාලයක් සති මේ 8යි සති හරියටම සති වලින් ගත්තොත් 9යි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කටයුතු ටික කරගන්න ඕනේ. ඒ යෝජනා අදහස් වැඩියෙන්ම කතා කරගන්න තමයි අපි 28 වෙනිදා දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීන් සියලු දෙනාව මේ මෙහෙට කැඳවලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ගෙන් අදහස් යෝජනා ගන්නවා. හැබැයි ඊට කලින් වුණත් ඕගොල්ලන්ගේ වෙනත් මොනවාම හරි යෝජනා තියෙනවා නම් මෙන්න මේවා වෙනස් වෙන්න ඕන කියලා. හැබැයි ඒක නිකන් හිතන්න එපා. අර පරණ තියෙන සෙටප් එක ගැන හිතන්න නැතුව අලුත් විදියට හිතලා මේ අපි කියන කාරණාත් එක්ක විශේෂයෙන් මෙන්න මේ වැඩිහිටියන් කොහොමද සක්‍රියව අපි මේකට සම්බන්ධ කරගන්නේ ඒවා ගැන හිතලා යෝජනා ඉදිරිපත් කරන්න. හැබැයි එතෙන්දී මේ වැදගත්ම දේ තමයි මේ 60 70 කියන කට්ටියකින් අපි මේ හදන්නේ 70ට වැඩි කට්ටිය මොකද්ද මේ 60 70 කට්ටියව සමිතියට බඳවගෙන 70ට වැඩි කට්ටියව වෙනුවෙන් වැඩසටහනක් කරන්න හදන්නේ. ඒතකොට ඒකෙදි එයාත් ඊට පස්සේ වැඩි හිටි වෙනවා. ඉතින් ඒ ගොඩක් කතන්දර තියෙනවා. ඒ ආදර්ශ සමිතියෙත් තියෙනවා. ඒක නිසා ඒ වැඩේ කරගන්න ඕනේ. ඒකෙදි පළවෙනිම දේ තමයි අපිට සමිති ගැන සම්පූර්ණ විස්තරයක් ඩේටාබේස් එකක් අපි ගාව නැහැ. ඒක හැබැයි අපි ඔයගොල්ලන්ට කියලා ඇති කිව්වා කවදද මේ පබාමිස් අපි යවුවේ මට මතකද 6:15 වෙනකොට එවන්න කියලා යවුවේ. ඒ කියන්නේ ඒක මේ 6:15 වෙද්දි දෙන්න කිව්වා දිස්ත්‍රික් වලට නේ. එහෙම නේද කිව්වේ? මිස්ගෙන් මේ ශ්‍රියානි මිස්ගෙන් මට පැටලෙනවා දැන්. ශ්‍රියානි මිස්ගෙන් ඇව්වා ලියුමක් මේ මට මතක තිබ්බේ 6:15 මේ ප්‍රාලය වලින් දෙන්න කියලා 6:30ද කොහෙද තමයි 6:30 එවන්න කියලා කිව්වා. ඒ සමරිය. හොඳේ. හැබැයි මම දන්නවා එහෙම ඇවිල්ලා නැහැ කියලා. දැන් ඒ ගැන විශේෂයෙන් ආය අවධානය යොමු කරන්න ඒකක්. හැබැයි මම ඒ විස්තර ටික ආපහු ගන්න ඒ විස්තර වලට තව වැඩි නම් ඒක තව අඩු කරලා 6:15 අන්න ඒක මට ඉලක්කම් දින මතකයි 6:15 දිස්ත්‍රික් වලට එවන්නයි දිස්ත්‍රික් නිලධාරිට කිව්වා 6:30ට කලින් ඒක එවන්න කියලා. හැබැයි මම දිස්ත්‍රික් වලින් ප්‍රාලය වලින් සමරිය විතරයි ගත්තේ. ඒවා තමන් ගාව තියාගන්න කියලා. ඒ විස්තර ටික කරුණාකරලා තියාගෙන ඒ ටික එව්වේ නැත්තම් එවන්න. හැබැයි ඒකේ මේ විස්තර ටික ආයි මේව කරන්න මේ Google ෆෝම් එකක් හදලා ඒකත් එවන්න. මොකද මේ දේවල්
100,000 වාරයක් සමා වෙන්න මේ එකම තොරතුරු එවන වෙන කාරණේ මේ අපි දෙපැත්තෙම තියෙන වැරදි. හරිද? ඒක නිසා සහ අනිත් එක එක්කෙනෙක් දෙන්නෙක් මේව නොකිරීම නිසා සියලු දෙනාම පහසුතාවයටපත් වෙනවා. ඒ එකක් නෙමෙයි ඒකීගත කාරණාවක්. ඊට පස්සේ අනිත් කාරණේ තමයි මේ අපේ අවුරුද්දේ කරන්න තියෙන ඇක්ෂන් ප්ලෑන් වල අපි අර දාගෙන තිබුණා මේ මුලින්ම චිත්‍ර තරඟයක් කරන්න කියලා. ඇත්තට මේක මම හිතන්නේ ඔයගොල්ලන්ට චිත්‍ර තරඟය මේකේ අර දැන් සුසාගර කමිස්ගේ වැඩසටහන නෑ මට චිත්‍ර තරඟයට අදාළව අපි කලින් දිස්ත්‍රික් නිලධාරීන් කතා කරා අපි එවන්නම් කියලා චිත්‍ර තරඟයේ ඒ කාරණේ වෙනස් කරා. වෙනස් කරා කියන්නේ ඒක ඊට පස්සේ අපි වෙනස් විදිහට මේ විවාද තරඟයක් තියන්න කියලා. ඒකෙදි මේ වැඩිහිටි නිවාස අවශ්‍ය දෙපාද කියන එක මාතෘකාව කරගෙන විවාද තරඟයක් තියන්න ඒක දහම් පාසල් සම්බන්ධ කරගෙන කරන්න කියලා. නමුත් ඒකේ අපි තාම උපදේශ පත්‍රිකාව සහ මේ ටික එව්වේ නැහැ. මොකද ඇත්තට මේක කරද්දි පොඩ්ඩක් අපි මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙකත් එක්කත් කතා කරන ඒ වගේ අනිත් ඒවාත් එක්ක කතා කරලා මේක කළා යවන්න කියන එක විශේෂයෙන් සෙක්‍රටරි සර් කිව්ව නිසා. නමුත් දැන් ඒක සහ ඒක අවසාන අනුමැතිය කවුන්සිල් එකත් අරගෙන එවන්න ඕනේ. දැන් 30 වෙනිදාට ඒක අනුමත කරගෙන අපි එවනවා. එතකොට ඕගොල්ලන්ට මාස දෙකක කාලයක් තියෙනවා. ඒක කෙලින්ම අනුමත කරගෙන සල්ලිත් එක්කම එවනවා. එතකොට මේ මාස දෙක ඇතුළත සංවිධානය කරලා ඔයගොල්ලෝ කරන්න. අපි ඒකේ ඒතර අවසාන මේක වැඩිහිටි දිනේට සමගාමීව ඒක කරනවා. එතකොට ඒක මේ විවාද තරඟයට අපි 20000ක් ප්‍රාලේ කොට්ටාශයට හැම ප්‍රාලේ කොට්ටාශයටම එවනවා 20000ක් එවනවා 20000 නෙමේ ඕන තරමක් වේදම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඕන නිර්මාණාත්මක විදිහට ඕන විදිහට කරන්න ඒක එකතු වෙලා මේක කරන්න ඕන වැඩක් ඒකත් විශේෂයෙන්ම නිලධාරීන්ගේ මේ කාර්ය සාධනය ඇගීමට ඒකත් එක මේ එකක් කරගන්නවා මේ ඒකත් එක්කම අනිත් වැඩසටහන විශේෂයෙන් මම දැන් හැමතිස්සෙම කියලා ඇති අපි ප්‍රෝග්‍රස් එක අඩු වෙන්න සහ මේ වෙන්න හේතුව තමයි අපි ඔක්කොම වැඩසටහන අපි කරන්නේ ඒක කලින්ම කියලා තිබ්බේ අපි ඔක්තෝබර් මාසයේ තමයි මේ ගොඩාක් දේවල් කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔක්තෝබර් වෙනකන් අනිත් දේවල් නෙමෙයි මේ වැඩි දීමනා වැඩි ඉවර කළා ඔක්තෝබර් මාසෙම අපි පැහැදිලිව මං කිව්වා සල්ලි එවලා තියෙනවා 1 ලක්ෂ එක ප්‍රාලේ කොට්ටාශයකට 1,45,000ක් මං ගණන් 4000 කිව්වා මට උදේ 1 ලක්ෂ වැඩිහිටි මාසෙ කරන්න එක් වැඩසටහන් වලට සල්ලි වෙලාදී මට ගාන මතක නැහැ කොහොමද 1,40,000ක් එනවා වැඩිහිටි මාසේ වැඩසටහන් කරන්න. එතකොට ඒ සම්පූර්ණ චක්‍රලයක ඒක එවනවා. හැබැයි එතකන් ඕගොල්ලෝ දැන්ට අනිත් වැඩ ටික මූලික දේවල් ටික සංවිධානය කරලා තියාගන්න. ඒ අතරේ අනිත් වැඩසටහන් කියන්නේ සුව පහසු වැඩසටහන්. සුව පහසු එකේ සුව පහසු එකේ අපි සල්ලි යවලා තියෙන ප්‍රතිපාදන යවලා තියෙන 2,93,000 ගාන යවලා තියෙන. ඒතකොට ඒ ටික වෙන්න ඕනේ. සමහර තැන්වල ගැටලු ඇති. නමුත් ඒක දැනට කතා බහ කරන ගැටලු තියෙනවා නම් ඒවත් දැනුවත් කරන්න. ඒකයි සුව පහසු එකෙත් මම අර කිව්වේ කොට්ටාශවල නැත්තම් කෙරෙන්නේ නැත්තම් දිස්ත්‍රික්කය ඇතුළත ඒක බැලන්ස් කරගන්න. ඒකේ එහෙම මොනවා හරි බැරි කමක් මේකක් තියෙනවනම් ඒකත් දන්නලා එවන්න. හැබැයි ඒ සල්ලි කිසි ලෙසකින්වත් ආපහු අපි ගන්නෙ නැහැ. දිස්ත්‍රික්කයේ සියලු ටික ඒ සල්ලි දිස්ත්‍රික්කය ඇතුළත අනිවාර්යෙන් වේදම් වෙන්න ඕනේ. හැබැයි හේතුත් එක්ක තමයි ඒක මේකක් එක්ක එවන්න ඕන. ඊට පස්සේ මේ සමිති සවිබල ගැනීම ස්වයන් රැකියා දිවා මධ්‍යස්ථ උපලබ මේ හැම දේවම ඔක්කොටම නැහැ. ඒක තියෙන ඒවායින් එවන්න. ඊළඟට මේ වැඩිහිටි මාසේ වැඩිහිටි සතිය අපි නම් කරනකො ඒ සතිය කරන්න තියෙන වැඩසටහන වලට අපි මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහනට අපි 30000ක් එවලා ඇති එව්වා නේද 30000ක් එව්වා ඒකේ ඇත්තරම දැන් අපේ අමාත්‍යාංශ තියෙන උපදේශනාංශනොත් 15000ක් වෙන් කරලා තියෙනවා. එතකොට 45000ක් ඕගොල්ලන්ට තියෙනවා මේ උපදේශන මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඒ දිනේ මානසික සෞඛ්‍ය දිනේ එන්නේ ඔක්තෝබර් 10 එදාට මේ වැඩසටහන් කරන්න මේ වැඩසටහන් තියෙනවා. ඒකත් සම්පූර්ණ අපි එහෙනොත් එක්කත් කතා කරලා ඒක වැඩසටහන් එවන්න. එතකොට මේකත් එක්ක තමයි හැම දේවල්ම ඔක්තෝබර් මාසෙට තියාගන්න. ඒවත් එක තව ගොඩක් තියෙනවා මේ මාසේ කරන්න දේවල්. ඒවා සම්පූර්ණ විස්තරයක් දැනුවත් කරන්න. ඒ අතරේදී දැන් ඔය කියපු
අනිත් තියෙන දේවල් විශේෂයෙන්ම දිස්ත්‍රික්කයට එකක් තියෙනවා. මම එකකින් කියන්න යන්නේ නැහැ. මොකද ඒක දිස්ත්‍රික් නිලධාරීට වැදගත් වෙන නිසා මේ වෙනකොට අපි දිස්ත්‍රික්ක වලින් මේ දීලා තියෙන දේවල් තමයි දිරියපියස නිවාස. දිරියපියස මේ අවුරුද්ද විතරයි දෙන්නේ. හැබැයි මේ දුන්න එක මේ අවුරුද්ද ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ වැඩිහිටි නිවාස. වැඩිහිටි නිවාසෙකත් අපි මේ අවුරුද්දේ දුන්නේ නැහැ. මේ අවුරුද්ද ගිය අවුරුද්ද ඉතුරු වෙච්ච 16ක් තියෙනවා. ඒ ටික කරන්න කියලා දුන්නා. ඒ ටික කරන්න ඕනේ. සෝරි වැඩිහිටි නිවාස නෙමෙයි. වැඩිහිටි නිවාසවල මිලියන 2 ගාන දෙන්නේ 20යි. ඩේ සෙන්ටර්ස් තමයි 16ක් තියෙන්නේ. ඒ ටික කරන්න ඕනේ. හරි මං කියපු ගාන මේ 1,40,000 නෙමෙයි තව 5,000ක් මේ දැන් වැඩි වුණා 1,45,000යි. ඒක නිසා මේ කලින් සැරවල ගොඩක් කට්ටිය කිව්වා අපි වැඩි දිනේ කරන්න සල්ලි දුන්නේ නැහැ එහෙම කියලා කිව්වා. ඉතින් ඒක නිසා මේ සැරේ දැම්ම කියන්නේ පස්සේ ටික කියන්නම් කාටවත් කියන්න බෑ අපිට සල්ලි නැහැ කියලා කියන්න බෑ. ඒක නිසා ඒ කරන්න මං කිව්වා මේකෙත් 1,45,000 පොදුවේ තියෙන්නේ මේ බස්නාහිර පළාතට සහ දකුණු පළාතට 1,95,000ක් තියෙනවා. ඉතින් පළාත් සභාවේ මම දැනට දැනුවත්ව බස්නාහිර පළාතේ 50,000ක් වෙන් කරලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්. දකුණු පළාතේ 50,000ක් වෙන් කරලා තියෙනවා වැඩිහිටි දිනවෙන වැඩසටහන කරන එක දකුණු පළාත් සභාව. ඒතර මේ දෙකේ 1.95 මම කියන අනිත් ඒවාත් තව ඇති. මම මේ අවම ගාන කිව්වේ. ඒක නිසා ඒවා දැම්ම සැලසුම් කරගන්න. හැබැයි ඒවා කරන්න නිදහස සහ සියල්ල දැන් මේ මාස දෙකේ මේ වැඩ ඉවර කරලා හදා ගන්න ඕනේ. හැබැයි එහෙම කිව්වට ඉතින් අවසන් වෙන්නේ නැහැ. නමුත් මේ ඒ වෙනුවෙන් අර කිව්වගේ මොනවා හරි ගැටලු අඩු මේවා තියෙනවා නම් ඒ ටික කියන්න. හරි එහෙනම් ඔතනින් මම නතර වෙනවා. වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් පුද්ගලිකව මෙසේජ් එවන්න එපා. උත්තර දෙන්න බෑ. විශේෂ නිලධාරිගෙන් අහලා බලන්න, දිස්ත්‍රික් නිලධාරිගෙන් අහලා බලන්න, අනෙක් සහෝදර නිලධාරිගෙන් අහලා බලන්න. එහෙමත් මොකුත් නැත්තම් අපේ මාණ්ඩලික නිලධාරින් ඒ අයට කියන්නේ මේ මොකකින්වත් උත්තරයක් නැත්තම් විතරක් මෙසේජ් එකක් එවන්න. මේ දිස්ත්‍රික් නිලධාරියට කෙලින්ම එවන්න පුළුවන් ඕනම මෙසේජ් එකක්. හොඳ ඒක ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් මේ සම්බන්ධ වෙලා ඉන්න හිටපු හැම දෙනාටම ස්තුතියි. එහෙනම් මම නතර වෙනවා. நமது பணிப்பாளர் என்ன சொன்னார்னு சொன்னா முதியோர்களுக்கான தேசிய செயலகத்தால செயற்படுகின்ற இந்த முதியோர் கொடுப்பனவத்துக்கு மேலதிகமாக அனைத்து நிகழ்ச்சி திட்டங்களும் வந்து அதுக்கான தகவல்கள் எங்களுக்கு மாவட்ட உத்தியோகத்தர்கள் மூலம் எமக்கு அனுப்பி வைக்க வேண்டும். நாங்கள் வந்து அதை வந்து பிரதேச செயலகங்களில் டிரெக்டாக கேட்கறத விட மாவட்ட உத்தியோகத்தர்கள்ட்ட கேட்கும்போது அவர்கள் நேரடியாக எங்களை தொடர்பு பண்ணி வாட்ஸ்அப் இல்லாட்டி இமெயில் மூலம் எங்களை தொடர்பு பண்ணி அதுக்கான முன்னேற்றங்கள் எங்களுக்கு தரணும் உடனடியாக. அடுத்தது 7ஆம் மாதம் 31ஆம் தேதி அமைச்சரோட முன்னேற்ற கூட்டம் ஒன்று இருக்குது. அதனால் அதுக்கான உங்களோட மாவட்டத்தில் வந்து என்னென்ன ப்ரொஜெக்ட்ஸ் நடந்திருக்குன்னு சொல்லி அதை வந்து 7ஆம் மாதம் 27ஆம் தேதிக்கு அன்றைக்கு நீங்கள் அனைத்து உத்தியோகத்தர்களும் உங்களோட முன்னேற்றங்களை வந்து மாவட்ட உத்தியோகத்தர்கள் மூலம் எங்களுக்கு அனுப்பி வையுங்க. அடுத்தது முதியோர் அமைப்புகளோட தகவல்களை வந்து நாங்கள் அதை பெற்றுக்கொள்றதுக்கு ஒரு கூகுள் ஃபார்ம் ஒன்று போடுவோம். அதன் மூலம் உங்களோட முதியோர் அமைப்பு அந்த கமிட்டியை பற்றின தகவல்களையும் அதில் வந்து நீங்கள் உள்ளடக்குங்க. அதுபோல் இந்த முறை இது போட்டி இல்லை. அந்த சித்திர போட்டிக்கு பதிலாக உங்களுக்காக இந்த விவாத போட்டி ஒன்று வைக்கிறதுக்கான காசு வந்து உங்களுக்கான அந்த ஒதுக்கீடு அனுப்புறதுக்கு ரெடியாக இருக்கிறாங்க. அதுக்கு உங்களுக்கு அனுப்பினா 2 மாதத்துக்குள்ளே வந்து நீங்கள் அதை செய்து முடிக்கணும்னு சொல்லி சொன்னார் சார். அதுபோல் 2026ஆம் ஆண்டில் இருக்கிற அந்த உங்களுக்கு அனுப்பப்பட்ட நிகழ்ச்சி திட்டங்களில் வந்து இந்த குறைஞ்சபட்ச வசதியான அதுக்கான தகவல்கள் அதில் ரிப்போர்ட்ஸ் எல்லாத்தையும் வந்து மாவட்ட செயலகத்துக்கு அனுப்பி அதை வந்து உங்களுக்கு அனுப்புறதுக்கான நடவடிக்கைகள் எடுங்க. அதுபோல் 28ஆம் தேதி முதியோர் அமைப்புகளுக்கான அந்த அவங்கள்ட்ட இருந்து அவங்களோட வழிகாட்டல்கள் ஆலோசனைகள் பெற்றுக்கொள்றதுக்கான ஒரு கூட்டம் ஒன்று நடக்குது. அதுக்கான அந்த அவங்களையும் வந்து கோஆர்டினேட் பண்ணி இங்கே வர்றதுக்கான அரேஞ்ச்மெண்ட்டை பண்ணுங்க. அதுபோல் சுய தொழில் பராமரிப்பு, பகல் நேர பராமரிப்பு, ஆரோக்கியா, முதியோர் இல்லத்துக்கான இது புதுப்பிக்கிறதுக்கான அதுக்கான கேட்கப்பட்டிருந்த ஒதுக்கீடுகளை வந்து நீங்கள் விண்ணப்பித்து அதுக்கான காசுகளை வேண்டி அதுக்கேற்ற மாதிரி நீங்கள் செய்து உங்களோட முன்னேற்றத்தை கூட்டிக் கொள்ளுங்க. அது வந்து உங்களோட இதுக்கு செயற்திறன் அறிக்கைக்கு முக்கியமாகும். அதுபோல் முதியோர்கள இந்த ஓய்வு பெறுவதற்கு முன்னருக்கானது டிஜிட்டல், அதுபோல்
அந்த கவுன்சிலிங்கான இதுகளுக்கு வந்து உங்களுக்கு காசு நீங்கள் இங்கே ரிக்வெஸ்ட் பண்ணீங்கன்னு சொன்னால் கட்டாயம் கொடுப்போம். அது வந்து 1,40,45,000 ரூபா அதுக்காக ஒதுக்கப்பட்டிருக்குது. அதுக்காக நீங்கள் உடனடியாக அந்த காசுகளை வந்து பெற்றுக்கொள்கிறதுக்கு நீங்கள் உங்களோட ரிக்வெஸ்ட்களை இங்கே அனுப்புங்க. நீங்கள் எப்படியோ இந்த அக்டோபர் மாதத்தில் தான் உங்களோட இந்த ப்ரோக்ரஸ் காட்டணுமன்றதுக்காக எப்படி இப்போதைக்கு உங்களோட ப்ரோக்ரஸ் இல்லாட்டியும் அந்த டைமில் வந்து உங்களோட ப்ரோக்ரஸ் எப்படியோ வருமென்னு சொல்லி எதிர்பார்க்குறோம். இதைத்தான் எங்களோட டிரெக்டர் சொன்னார். இன்றைக்கு இந்த மீட்டிங்கில் கலந்து கொண்ட அனைவருக்கும் நன்றின்னு சொல்லி இதை முடிச்சுக்கொள்கிறேன்.